එහෙනවද ඔයාලට? ඇහෙනවද මං කියන එක? මෙසේජ් එකක් දාන්න ඇහෙනවද කියලා මම ඔයාලට පැහැදිලිව ඇහෙනවද කියලා? ම්ම් මෙච්චරයි වෙන්නේ නැති නේ ජොයින් වෙන්න ඉන්නේ. හරි. එතකොට අද ක්ලාස් එකේ පළවෙනි දවසනේ. අපි ගත්තොතින් ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේදී ඔයාලට මේ ක්ලාස් දවස් 8ක් දැන් තියෙනවානේ. ඒ දවසට ඔයාලට මොනවද කරන්න කියලා මොන වගේ නොලෙජ් එකක්ද හම්බ වෙන්නේ කියලා ඔයාලට සර් එක්ස්ප්ලেইন කරන්න ඇති. එහෙම ගත්තාම දැන් අද පළවෙනි දවසනේ. ඒකට අද මම ඔයාලට අපේ QS ගැන මගේ ඉන්ට්‍රොඩක්ෂන් එක නෙමෙයි මම QS ටික එක ඉන්ට්‍රොඩක්ෂන් එකේ කරේ ක්ලාස් එකේ කරන්නේ මොනවද කියලානේ. එතකොට මම දැන් අද පළවෙනි දවසේ විදිහට කරන්නේ අපි QS කියමු කොහොමද පටන් ගත්තේ QS කෙනෙක් කියන්නේ කවුද QS කොයි රෝල්ස්ද ප්ලේ කරන්නේ ඔන්න ඔය දේවල් ඉඳලා ඔයාලට අද කියලා දෙනවා. QS කෙනෙක් කියන්නේ QS කියන කෙනාව ගැන තමයි අද කියලා දෙන්නේ. කවුද කියලා දැන් අපිට දැනගෙන ඉන්න ඕනේ මොකක්ද කියලා. ඊට පස්සේ දෙවෙනි දවසේ ඉඳන් ටෙන්ඩරින් පාර්ට් එක කොහොමද ටෙන්ඩරින් කරන්නේ? ඒ දේවල් ඊළඟට BOQ හදන්න මෙෂර්මන්ට්ස් ගන්න ඒවා. ඊට පස්සේ BOQ එක හදන්න අපේ රේට් හදන්න එස්ටිමේට් අනිත් ඒවා රෆ් එස්ටිමේට්ස් හදන ඒවා. ඊළඟට අන්තිම වෙද්දී රේට් ඇනලයිස් කරලා වේරියේෂන්ස් හදන ඒවා බිලින් පාර්ට් එක ඔන්න ඔය ටික තමයි මේ දවස් 8 ඇතුළත ඔයාලට කවර් වෙන්නේ. එතකොට කියන්න ඕනේ දැන් මේ කවර් වෙන ටික ගත්තම සාමාන්‍යයෙන් දැන් සර්ටිෆිකේට් එකක් දෙනවා කියලා කියන්නේ සර්ටිෆිකේට් ලෙවල් කියලා කියන්නේ අපිට මූලික දැනුමනේ හම්බ වෙන්නේ. මේකේ මම අපි මූලිකවම අපි QS විදියට ඉගෙන ගන්න දේවල් තියෙන දැනගන්න ඕන දේවල් තියෙන QS වල එන්නේ ඒව ටිකක් මේ තමා මෙතන ඇත්තටම කරන්නේ. ගැඹුරට යන්නේ නැහැ නේද? ඩිප්ලෝමා වගේ කියන්නේ ඩිග්‍රී ලෙවල් එකේ ඉන්නේ. ඒ දේවල් නෙවෙයිනේ. සාමාන්‍ය ඔයාලට ෆීල්ඩ් එකේ ගත්තොත් මේ කියලා දෙන දේවල් වලින් මොන හරි ඔයාලට වැඩක් කරගන්න පුළුවන් මට්ටමට ඔයාලට දේවල් ටිකක් කියලා දෙන්න. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන විදියට. ඒකට ඔයාලට රෙකෝඩින් සම්පූර්ණවම ඒවායේ බලලා ඒ වගේ තියෙන දේවල් බලලා ඒකට ආයෙ ආයෙ මතක් කරගන්න ඒවා ඒ දේවල් කරන්න පුළුවන්. රෙකෝඩින් එක හම්බ වෙනවානේ. ක්ලාස් එක ඉවර වෙලා දවස් දෙකක් ඇතුළත කොහොම එහෙම ඔයාලා දැන් 3 දෙනෙක් ඉන්නේ නේද? ඔයාලා 3 දෙනා මොනවා කරන කට්ටියද කියලා මට මෙසේජ් එකක් ආවා තියෙනවා. එතන මම ඔයාලා මොනවා කරන කට්ටියද කියලා මම දන්නේ නැහැනේ. මොනවා කරන කට්ටියද කියලා. එහෙම දැනන් ඉන්නකොට මට ලේසියි ඔයාලට මොනවද දෙයක් කියලා දෙන්න. එහෙම ලේසි. ඔයාලා මොනවා කරන්නද කියලා මෙසේජ් එකක් දාන්න බලන්න. මං කියන ඒවා ඇහෙන්නේ නැතුව ගියොත් මට මෙසේජ් එකක් දාන්න දෙන්න. මයික්ස් ඔන් කරේ නැතුව කමන්නේ. සද්දේනවනේ. ඔයාලා 3 දෙනෙක් ඉන්නේ. මොනවද ඔයාලා කරන්න කියලා මෙසේජ් එකක් දාන්නකො මම බලන්න. මම කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක්. ආ? මගේ නම ආර්.එන්. ජයසිංහ. මම කන්ස්ට්‍රක්ෂන් කරන්නේ. කොන්ත්‍රාත් කටයුතු. සබ්ද. ඔව්. ආ. හරි තවත් එක්කෙනෙක් ඉන්නවනේ.
ඔව් කවුරුහරි එක්කෙනෙක් හිටියානේ. තව කෙනෙක් හිටියා නේද? IT. IT නේද? මේ දාලා තියෙන්නේ. ඩිප්ලෝමා ඉන් IT කියලා නේද එන්නේ? වෙනම එකක් මේකයි මම ඇහුවේ. හරි. එතකොට එතකොට මේ කන්ස්ට්‍රක්ෂන් ගැන දන්නේම නැද්ද? කන්ස්ට්‍රක්ෂන් වල තියෙන දේවල් ගැන. දැන් ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් දැන් සාමාන්‍යයෙන් චුට්ටක් දන්නවනේ. එතකොට කන්ට්‍රැක්ට් කරන කෙනෙක් ඉන්නවා ගොඩක් කොහොමද දන්නවනේ. එතකොට මං කියන්නේ මේ නොලෙජ් එක මං කියන්නේ ටෙක්නොලොජි යන මොනන් දේවල් වලදී. එතකොට IT කෙන් හරියට. හරි අපි බලමු කිව්වෙත් ගැන. දැන් මම මේ කියන දෙන දේවල් වලටත් වඩා ඇත්තටම කිව්වස් ගොඩක් ගැඹුරුයි. ඉතින් හරි මම පුංචි පුංචි දේවල් ටික ඔයාලට මේ කියලා දෙන්නේ. හරිම පහසු කියන්නේ. හරිම ලේසි දේවල් ටිකක් තමයි මේ කියලා දෙන්නේ. හරි. අද නම් කොහොමත් නිකන් කතන්දර අහනවා වගේ දෙයක් තමයි අද නම් තියෙන්නේ. ඒ වුණාට මේ ඉස්සරහ දවස් ටිකේ කියලා දෙන්නේවත් හරිම ලේසි දේවල්. නිකන් මේකද කිව්වස් කියලා හිතනවා. හිතේ ඊට වඩා ලොකු ගැඹුරක් තියෙනවා. උම්, මේ දවස් 8 ඇතුළත ඔයාලට දෙන්න තියෙන හරිම අර පොඩි ටච් එකක් කරනවා වගේ තමයි කිව්වස් වල මේ කියලා දෙන්නේ. හරි. උම්, මුලින් ගත්තොත් ඉන්නේ කිව්වස් වල ඉන්ට්‍රොඩක්ෂන් එක ගත්තා. මුල් කිව්වස් දැනගෙන ඉන්න මොකක්ද කිව්වස් කියන්නේ කියලා දැනගෙන ඉන්න එපා. ඔක්කොම කොහොමද අපි දන්නවනේ ඕනම දෙයක හිස්ටරි එකක් තියෙනවා. ඒකට ඒකත් දැනගෙන තමයි අපි දැන් මොකකට හරි උම්, ප්‍රවේශ වෙන්න එපා. එතකොට ඒකට දැනගෙන ඉන්න ඕනේ මොනවද මුල්ලම දේ දැනගෙන ඉන්න එපා. එකපාරටම මම ඔයාලට බියෝ කියවක් හදන්න කියන දීලා වැඩක් නැහැ. අපි හිස්ටරි එක ගත්තොත් කොහොමද මේ QS කියන එක පටන්ගෙන තියෙන්නේ. මේවට ටියුට්ස් තියෙනවා. මම ටියුට්ස් ගෲප් එකට දාන්නම්. ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මම සිංහලෙන් තමයි ඔයාලට ඔක්කොම ටියුට් එකේ තියෙන ඒවායි මේ ඔක්කොම ප්‍රසන්ටේෂන් වල ඔක්කොම එකයි. ඒව මම ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. හරි. හිස්ටරි එක ගත්තොත් QS කියන එක ඇත්තටම යනවා 1600 ගණන්. ওই කාලේ කාර්මික විප්ලව අනම්මනම් දේවල් තිබ්බනේ. ওই කාලේ තමයි දැන් ගොඩාක් අපි ගත්තොත් තාක්ෂණයේ දියුණුවක් ඇති වුණේ ওই කාලේ. ඉතින් QS කියන එක පටන් ගන්න එකත් යනවා ඒ කාලෙට. එච්චර දුරට යනවා. හරි. එච්චර දුරට ගියාම වෙලා තියෙන්නේ ලන්ඩන් වල. දන්නවනේ අපි ඇති වුණේ කොහෙද කියලා. බලන්න ලන්ඩන් සිටි එක තිබිලා තියෙන්නේ. තිබුණානේ. තියෙනවානේ. ඒ ලන්ඩන් සිටි එකේ ලොකු ගින්නක් ඇවිල්ලා මුළු සිටි එකම විනාශ වෙලා යනවා. හරි. ඒ විනාශ වෙලා ගියාට පස්සේ දැන් ආයෙත් මේක නැවත ගොඩනගන්න එපා. අපි ආය යථා තත්ත්වයටපත් කරන්න එපා. යථා තත්ත්වයටපත් කරන්න ගන්නකොට දැන් ඕවා දැන් කරන අය ඉන්නවනේ. එතකොට ඒ කාලෙත් හිටියනේ මේ වෙලා ඒ කට්ටිය ඉන්නවනේ. සමාජ දැන් ඔය කොන්ට්‍රැක්ට් කරන්නේ. ඒතර ඔය වගේ කට්ටිය ඉඳලා තියෙනවානේ. එතකොට ඔන්න මේකේ හිතලා තියෙනවා මේක දැන් ආයෙ අලුතෙන් මේ වැඩේ කරන්න පටන් ගන්නකොට කියන්නේ බිල්ඩ් අප් කරද්දී අපි මෙයාලට දැන් දවසේ පඩි හරි ඒ විදිහට දැන් යනවනේ. දැන් මුත් යනවා කියනවනේ. දැන් මුත් එහෙමනේ යන්නේ ඉතින්. ගෙවල් හදනකොට නේද අපි ගම්වල එහෙම ගෙවල් හදලා තියෙන්නේ. ඒකට දැන් දවසේ වැඩියට පඩියට වැඩ කරන එක බලලා පස්සේ තීරණයකට එනවා. එහෙම නැතුව මෙයාලා දවසට කරන ක්වොන්ටිටි එක කොච්චරක් කරනවද මෙයාලා දවසට වැඩ ඒ ගානට ගෙවන්න තිබ්බනම් හොඳයි කියන අදහස එනවා. ඊට පස්සේ දැන් ඔය වැඩේ කරන්න නම් අපි මෙෂර් කරන්න එපා. මොකද දැන් මේසන්රි වර්ක් කරන මේසන්ලා ඉන්නවා කාපෙන්ටර්ස්ලා ඉන්නවා
එහෙම කට්ටිය දැන් ඉන්නානේ. ඊට පස්සේ මෙයාලා ඩිසයිඩ් කරනවා මේ එක එක ඒවා දැන් මේ amount එක මෙෂර් කරන්න ඕන කියන එක. වැඩ ගොඩාක් තියෙනවානේ කන්ස්ට්‍රක්ෂන් දැන් කිව්වහම ඒවා එකින් එක මෙෂර් කරන්න. එතකොට මේ මෙෂර් කරන්න මේ වගේ දැන් drawings හම්බ වෙනවා drawings feed කරන්න drawings වලින් quantity measure කරන්න calculate කරන්න කෙනෙක් ඕන වෙනවා. ඊට අමතරව මේවට කොච්චර ගණන් යනවද බලන්න කෙනෙක් ඕන වෙනවා. දැන් මේවා ගැන දැනුවත් කෙනෙක් වෙ ගන්න එපේ. ඒ කියන්නේ දැනුවත් කෙනෙක් ගන්න ඕනේ කියන්නේ එකතු කරන්න ගණිතමය දැනුමක් තියෙන කෙනෙකුත් ඕනේ. ඒකට ඒ දේවල් මනින්න පුළුවන් කෙනෙක් වෙන්න. එකතු කරනවා වැඩි කරනවා විතරක් නෙවෙයි මම කියන්නේ මනින්න දේවල් උනත් පිළිවෙලකට කරගෙන යන කෙනෙක් එහෙම ඕන වෙනවා. ඔන්න එතන තමයි QS කියන ප්‍රොෆෙෂන් එක කියන්නේ ජොබ් එක ඇති වෙන්නේ එතන. ඒවා කරන්න කෙනෙක්. හරි. ඔන්න ඒකෙන් QS කියන එක ඇති වෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ජොයින් වෙනා නේද? එයත් මොනා කරන කෙනෙක්ද කියලා මෙසේජ් එකක් දාන්නකෝ. අනිත් අය කිව්වා එයාලා මොනා කරන අයද කියලා. කියන්නේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් ඉන්නවා කිව්වා, කොන්ට්‍රැක්ට් කරන කෙනෙක් ඉන්නවා කිව්වා. ඒ වගේ තීක්ෂණ නේද? ඔයා මොනවද කරන්නේ කියන්නේ ජොබ් එක මොකක්ද කියලා චුට්ටක් දාන්නකෝ මෙසේජ් එකක්. මට ලේසි කියලා දෙන්න ඒකයි. එහෙම දැනගත්තා. කිව්ස් කෙනෙක්ද? එතකොට කිව්ස් කෙනෙක් මොනවද ආයි කිව්ස් ඉගෙන ගන්නෙ? කිව්ස් කෙනෙක් නම් තීක්ෂණ කිව්ස් කෙනෙක් නම් මොනවද ආයෝ කිව්ස් ඉගෙන ගන්න. එහෙනම් මම කියන එක. yes miss මම මොකද්ද තියෙන්නේ කියලා බලන්න ආවේ miss. ඈ? මොකද්ද තියෙන්නේ කියලා බලන්න ආවේ මිස් අර ගෲප් එකේ දාලා තිබ්බ නිසා. ආහ්. හරි. ඔයාලට නම් මේක වැදගත් නැති වෙයි. ඔයා කිව්ස් කෙනෙක් නම් ඉතින් ඔයා මේ කියන දේවල් දන්නවනේ. ඔව් මිස්. හරි හරි. හරි. කොයි ගෲප් එකේද? කලින් ගෲප් එකකද? ඔව් කලින් ගෲප් එකේ මිස්. හරි හරි. කිව්ස් තමයි කියලා දෙන්නේ. මෙයාලට සර්ටිෆිකේට් විදිහට වගේ. හරි මිස්. හරි. ඕකේ මිස්. හරි. තවත් එක්කෙනෙක් ජොයින් වෙලා ඉන්නා නේද? එයා රුවන් තිකාද? එයා මොනා කරන කෙනෙක්ද? ජොබ් එකද මිස්? ඔයා මොනවද කරන්නේ කියලා මම ඇහුවේ. ඔව් ජොබ් එකද? ඔව්. ඉංජිනේර කෙනෙක්. හරි. එතකොට ඔන්න ඔතන ඔහොම තමයි QS කියන එක ඇක්ටිව් උනේ. පටන් ගන්නෙ. හරිද? ඊට පස්සේ දැන් තව ටිකක් දැන් දියුණු වෙනවනේ. කාලින් කාලේ දැන් ඔන්න මොකෝත්ම නැතුව තිබුණේ වෙන දැන් ඩ්‍රෝවින් රීඩ්ස් කරන්න, කැල්කියුලේෂන් කරන්න එහෙම කට්ටිය දැන් පටන් ගන්නවානේ. ඒ ආවට පස්සේ තව මේකේ තව කෑලි බෑලි එකතු වෙනවා. පේමන්ට් මේ පේමන්ට් දාන ඒවා කරන්න ඊළඟට දැන් කවුරු හරි දැන් කට්ටිය දැන් කරගෙන යනවනේ වැඩ. සිටි එක දැන් ආයෙ හදාගෙන යන්න පටන් ගන්නවානේ. ඒ යනකොට අඩු කන්ට්‍රැක්ටර්ස්ලා වගේ ඇවිල්ලා දැන් ඒකේ අඩු වැඩේ අඩු ගානකට කරන්නේ කවුද බලන්න. ඒ කියන්නේ කොහොම ටෙන්ඩර්ස් යනවා වගේ. ඒ වගේ කොහොමද වෙන්නේ ඒවා හරියට කරන්න ඒ කියන්නේ ට්‍රේඩ් කරන්න එහෙම කෙනෙක් කට්ටිය දැන් ආය එකතු වෙලා කියන්නේ කිව්ස් කියන කෙනාගේ රෝල් එක තව එක්ස්පෑන්ඩ් වෙලා ගිහිල්ලා ඔන්න ඔය වගේ ගොඩක් ඇක්ටිවිටීස් වලට يعني ඒ වගකීම ගන්න වෙනවා. ඔන්න ඕක කිව්ස් කියන එකේ මුලම වෙනවා. ওই ටික ඕක තමයි මුල වෙන්නේ. කියන්නේ දැන් ගත්තාම කිව්ස් කියන එක ගොඩක් දියුණු වෙලා තියෙනවානේ. කියන්නේ දැන් ගත්තතින් අපි දැන් මුලින්ම
QS කියන එක පටන් ගනුනේ ඩ්‍රෝවිං එකක් බලලා කියන්නේ අපේ හાર્ඩ් කොපීස් ඒ වගේනේ. දැන් ගත්තාම දැන් ටෙක්නොලොජි එක දියුණු වෙලා දැන් 1900 ගණන් වලට එනකොට 2000ට කිට්ටුවකින් කොට AutoCAD ඇවිල්ලා ඊට පස්සේ අපි දැන් ඒවා පාවිච්චි කරනවා අපේ වැඩවලට QS ලගේ වැඩවලට. ඊට පස්සේ තව softwares ගොඩක් ඇවිල්ලා දැන් Costex, Revit, Planswit ඒ වගේ ගොඩාක් softwares ඇවිල්ලා අපි ඒවා පාවිච්චි කරන අපේ වැඩ කරගෙන යන්න. ඒ වගේ තැනකට දියුණු වෙලා තියෙනවා. හැබැයි මුලම ගත්තොත් එහෙම අර පොඩි දෙයකින් තමයි මේ ෆීල්ඩ් එකට මේ අපි කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට QS කියන කොටස එකතු වෙන්නේ. country surveying කියන එක එකතු වෙන්නේ. හරි. ඇත්තටම දැන් කවුද quantity survey කියලා කියන්නේ? QS කෙනෙක් කියලා කියන්නේ. QS කියන කෙනා ගත්තොත් එහෙනම් අපේ construction industry එකේ major role එකක් play කරන අපිට හිතෙන්නේ නැහැ. ඉතින් එහෙම ඇච්චර කෙනෙක් කියලා. ඒ වුණාට යා major role එකක් එනවා construction industry එකේ. හරි. එයා එක පැත්තකින් ගත්තාම ටෙක්නොලොජි එක දන්න කෙනෙක් වෙනවා. හරි. ඊට අමතරව එයා දැන් රේට්ස් හදාගන්න ඊට පස්සේ කවුන්ටන්ට් කෙනෙක්ගේ රෝල් එකක් ඒ වගේ යනවා. එතකොට ලාභ පාඩු වෙන්නේ නැති වෙන්න වැඩේ කරගෙන යන්නේ කොහොමද? කියන්නේ කොස්ට් එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද? ඒ හැමදේම මැනේජ් කරගෙන යන කෙනෙක් තමයි QS කියන්නේ. එයාගේ රෝල් එක ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් ප්‍රොජෙක්ට් එකේ මුල ඉඳලා අගට වෙනකම් කියන්නේ ප්‍රොජෙක්ට් එකට දැන් මොකක් හරි අයිඩියා එකක් කෙනෙක්ට එනවා කියනකො ඒ අයිඩියා එක එන වෙලාවේ ඉඳලා ඒ අයිඩියා ඒක දැන් හිතන්නකෝ අපි හීනයක් දකිනවා කියලා ඒ හීනේ හැබෑවක් කෙන තැනට එනකම්ම වගේ ආයින්නා ඒ වගේ කියන්නේ කිව්වේ කාට හරි ඕන වෙනවා ගෙයක් හදන්න. ඉතින් ගෙයක් හදන්න ඕන කියන අදහස එනවනේ. ඒක ගිහින් එයා කෙනෙක්ට කියනවනේ මට මේක කරගන්න ඕනේ කියලා මේ ගේ හදාගන්න. ඒ තැනේ ඉඳලා එයාගේ ගෙදර එයා ඉඩම් අරගෙන ඉඩම තියෙන එකක් දැන් ඉඩමටනේ ගේ ප්ලෑන් හදාගෙන මේවා කරන්නේ. ඒ තැනේ ඉඳලා එයාගේ ගෙදර එයා පදිංචියට යන වෙලාව තියෙන. කියන්නේ එයාට හෑන්ඩ් ඕවර් කරන වෙලාවක් තියෙන්නේ. ඒ වෙනකම් QS කියන කෙනා එක එක රෝල්ස් ප්ලේ කරනවා. එක එක විදිහට එක එක රෝල්ස් ප්ලේ කරනවා. ඒකට එයා ප්‍රොජෙක්ට් එකක මුල ඉඳලා අවසානය වෙනකම් ඉන්නේ. ඊට ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එක අපි ගත්තොත් ස්ටේජස් තුනක් තියෙනවා. ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ්, ටෙන්ඩර් බෝඩි ස්ටේජ් එක නම් ටිකක් මැද යන එකක්. කියන්නේ දෙපැත්ත බෙදලා යන තැනක් වගේ තමයි ටෙන්ඩර් බෝඩි ස්ටේජ් එක කියලා කියන්නේ. ඊට පස්සේ පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් එක. එතකොට ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් කියලා කියන්නේ ඒකේ තියෙන දැන් මූලිකව අපි දැන් කරන දේවල් කියන්නේ කොන්ට්‍රැක්ට් එක අවෝඩ් වෙන කලින් අවෝඩ් එකට කලින් වෙන දේවල් තමයි ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේ කියලා කියන්නේ. ඒකට ඒකේ තියෙන දේවල් තමයි inception, feasibility, primary sketch plan, detailed design, detailed drawing, BOQ, tender. ඒකේ ඔය කැලි ටිකක් ඔය කියන්නේ මුලින්ම දැන් අපි ගිහින් අපි එක්සැම්පල් එකක් ගත්තොත් කාට හරි ලෑන්ඩ් එකක් තියෙනවා. ඒ ලෑන්ඩ් එකට හරියන්න එයාට දැන් හිතන්න ලෑන්ඩ් එක මොකට මොන ලෑන්ඩ් එකේ මොකක් හරි හදන්න ඕනේ. උඩ එයාට දැන් හිතනවා මම මේ තියෙන තැන අනුව ගත්තොත් මෙතෙන්ට හොටෙල් එකකට සූටබල් හොටෙල් එකක් කරන්න වගේ හොඳයි කියලා හිතෙනවා. දැන් එයාට දැන් එයා නොලෙජ් එකක් නැහැ කියලා හිතමු අපි කන්ස්ට්‍රක්ෂන් ගැන එහෙම මොනවද එහෙම දන්නේ නැහැ ලොකුවට එයා. ඒකට එයා දැන් හිතනවා මෙහෙම එකක් මට කරගන්න ඕන. මේ කරගන්න එයාගේ ඔළුවේ තිබුණාට බෑනේ. සල්ලි තිබුණත් බෑ එයාට. එයා දන්නේ නැත්නේනේ. ඒක කරගන්න ඒ ගැන නොලෙජ් එක තියෙන තැනකට යන්න ඕනේ. ඔන්න එයා යනවා කන්ස්ට්‍රක්ෂන් කම්පැනිස් එකට ආකිටෙක්චරල් ෆර්ම් එකට හරි يعني කන්සල්ටන්සි ෆර්ම් එකක් කියලා හිතමු. එයාලා යනවා. ඒ ගියාට පස්සේ ඔන්න එයා කියනවා මට මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මෙන්න මේ වගේ එකක් මට කරගන්න. මෙයා කියනවා. ඒ කියද්දී
එයාගේ අදහස එයාට දැන් මුලින්ම අහන්න ඕනේ එයාගේ බජට් එක කොහොමද කියන එකත් අහගෙන ඔන්න දැන් ඔන්න ඩිසයින් කරගන්නවා. ඒ ඩිසයින් එකට යද්දී තව බලනවා අපි ෆීසිබිලිටි එක. ෆීසිබිලිටි එක කරනවා කියන්නේ කියන්නේ ඒක කොච්චර දුරට සාර්ථක වෙන එකක්ද නැද්ද කියලා. ෆීසිබිලිටි එක බලන්න ඕනේ. ෆයිනෑන්ෂියල් ෆීසිබිලිටි එහෙම කියලා ගොඩක් තියෙනවා. හරිද? ටෙක්නොලොජිකල් ෆීසිබිලිටි කියන්නේ ඒක එතෙන්ට සුදුසුද නැද්ද කියලා බලන්නේ. දැන් හිතන්න එයා හිතනවා ඒ ලෑන්ඩ් එකට හොටෙල් එකක් හරියයි කියලා. හැබැයි ඒක ඇත්තටම ගත්තොත් ඒක හොටෙල් එකකට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හරියන්නේ ටිකක් රෙන්ට් එකට දෙන්න කියලා ස්කීම් එකක් හදාගෙන යන්න හොටෙල් එකකට නෙවෙයි වෙන්න පුළුවන්. අර ඒ වගේ ඒක සුදුසුද නැද්ද? එතෙන්ට එකකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද නැද්ද? එන්වයරන්මන්ට් එකකින් කියන්නේ පරිසරය හානියකට ලක් වෙනවද නැද්ද? ඒ වගේ දේවල් ඉතින් හැමදේම බලන්න ඕනේනේ. ඒක නිකම්ම අපිට ලෑන්ඩ් එකක් තියෙනවා කියලා ඒකේ ඕන එකක් හදන්න බෑනේ. ඉතින් ඒව අපි බලන්න ඕනේ. ඒතර ඒව බලලා ඔන්න ස්කෙච් එකකට යනවා. ඒ ස්කෙච් එකට යනකොට අපි එයාගේ බජට් එක ඇතුලේ තමයි යන්න ඕනේ. එයාගෙන් දැන් අහනවනේ. ඔයා ගාව තියෙන බජට් එක කොහොමද? අපි එයාගේ බජට් එකට තමයි ඇත්තටම අපි ඩිසයින් එකේ ස්කෙච් එක කරගන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා ස්කෙච් එක කියන්නේ ඩිසයින් එක ලොකුවට දෙනවා. හැබැයි බජට් එක ගැන කිසි අවබෝධයක් නැතුව එයාගේ ඩිසයින් එක එයා ඩිසයින් කරන කෙනාට ඕනේ ලස්සනට ඩිසයින් එක කරලා දෙන්න. එයාට ඕනේ එයාගේ වැඩේ හරියට කරන්න. කියන්නේ එයාට ඕනේ එයාගේ වැඩ ටික පෙන්වන්න ලස්සන ඩිසයින් එකක් කරන්න. හැබැයි ඩිසයින් එක ලොකුවට තිබ්බට වැඩක් නැහැ. බජට් එක නැතුව. ඒතකොට බජට් එකට හරියන විදියට තමයි ඩිසයින් එකක් කරන්න ඕනේ. එහෙම බලනකොට QS කියන කෙනා ආර්කිටෙක්ට් ඩ්‍රාෆ්ට්මන් මේ ඔක්කොම එක ඩිස්කෂන් එකක ඉඳලා තමයි ඒවා ප්ලෑන් කරන්න ඕනේ. එහෙම නැතුව ඩිසයින් ඩිසයිනට ඕන විදිහට එක කරොත් BOQ එක අපි හදනවට පස්සේ ඩිසයින් එක දැන් ස්කෙචර්ස් නිමුලින් යන්නේ ස්කෙච් ප්ලෑන්ස් යනවා. පස්සේ එකකට එයාට පුළුවන් වෙනස් කරන්න පුළුවන් නේ. එයාගේ කැමති දේවල් සමහරට එයා කැමති දේවල් ඒකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊපස්සේ එයා සමහරට එයා අපිට තේරෙන දෙයක් එයාට අයිඩියා එකක් තිබිලා එයා කියන්න පුළුවන්. ඒකට ඒ ඔක්කොම වෙනස් කරලා කපල කටලා ඔක්කොම කරලා ඩිසයින් එකක් කියනවනේ කන්ෆර්ම් වෙනවනේ මේක තමයි හොඳ කියලා ෆයිනලයිස් වෙනවනේ. ඒකට අපි ඩීටේල් ඩ්‍රෝවිංස් හදලා අපි BOQ එකක් හදලා. හරි. එතකොට දැන් ඔය වෙනකමුත් QS කියන කෙනා ඉන්න ඕනේ. හරිද? එක තැන්වල ඉන්න ඕනේ. TI BOQ අපි හදනවනේ. එස්ටිමේට් වර්ග තියෙනවනේ. ඔය කැලිටි කියන ඇතුළත ඔය BOQ කියන එක හදන්න කලින් අපිට එනවා එස්ටිමේට්ස් වර්ග. හරි මම ඒව වෙනම දවසක කියලා දෙනවා. ඒකට ඒ එස්ටිමේට්ස් වර්ග වලට එයා ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ BOQ එක හදනාට පස්සේ ටෙන්ඩර් කරන්න එනවා. කියන්නේ මේක ලොකු ප්‍රොජෙක්ට් එකක නම් ටෙන්ඩර්. හරිද? හවුසින් ප්‍රොජෙක්ට් වල නම් ටෙන්ඩරින් යන්නේ නැහනේ. එතකොට ඉතින් සූටබල් කෙනෙක්ව තෝරලා කියන්නේ කවුද සුදුසු මේ වැඩේට කරන්න හොඳ කෙනෙක්ව තෝරලා බලලා කොන්ට්‍රැක්ට් එක දෙන එක තමයි කරන්නේ. දැන් අපි මේ කතා කරන්නේ සාමාන්‍ය ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් ගත්තොත්නේ. ඒ වගේනේ අපි හිතන්නේ. ඒතර BOQ එක කියන්නේ ඉන්ජිනියරිං එස්ටිමේට් කියලා කියන්නේ. ඉතින් ඒකෙන් පස්සේ ටෙන්ඩර් ස්ටේජ් එකට එනවා. ඒක කරන්නේ ටෙන්ඩර් කරන එක. ටෙන්ඩරින් ස්ටේජ් එක ගත්තාම ටෙන්ඩරින් ස්ටේජ් එක ගත්තී මුලින්ම ඩොකියුමන්ට්ස් හදන්න ඕන. හරිද? ටෙන්ඩර් නෝටිස්. පළවෙනියටම ඒක තමයි හදන්න ඕනේ. හරිද? ඒතකොට QS කරන්න ඕනේ. ඊළඟට QS ගේ වැඩ ටික තමයි තියෙන්නේ. ටෙන්ඩර් නෝටිස් එක හදන්න ඕන. ටෙන්ඩර් නෝටිස් එක හදලා ඕනේ තව ඩොකියුමන්ට්ස් වර්ග ටිකක් තියෙනවා. ටෙන්ඩර් ෆෝම්, කන්ඩිෂන්ස්, අන්ප්‍රයිස්ඩ් BOQ එක දාලා එකක් හදන්න ඕනේ. ඊළඟට බිඩ් සබ්මිෂන් එක එනවා.
ඊට පස්සේ ටෙන්ඩර් ඕපනින් එක තියෙනවා. ඊළඟට ඉවලුවේෂන් එකේදී QS කෙනෙක් ඉන්නවා. ඊළඟට ටෙන්ඩර් බෝල්ට් කරනවා. හරිද? ඒකට දැන් ඉවලුවේෂන් එකේදී QS ඉන්නවා. එතන කොහොමද ඉවලුවේෂන් එක ටෙන්ඩර් පාර්ට් එක මම ඊළඟට කියලා දෙනවනේ. ඒ හැම එකකදීම QS කෙනෙක් ඉන්නවා. ටෙන්ඩර් එක ඕන් කරන තැනදී ඉන්නවා. QS කෙනෙක් ඉන්නවා. ඊළඟට පෝස්ට් කන්ට්‍රැක්ට් ස්ටේජ් එක. පෝස්ට් කන්ට්‍රැක්ට් ස්ටේජ් ගත්තාම පෝස්ට් කන්ට්‍රැක්ට් ස්ටේජ් එක ගත්තාම එයා ඉතින් ටෙන්ඩර් එක ඕට්නවා කියවනේ. ඊට පස්සේ letter of award ඊළඟට හදන්න ඕනේ letter of award and acceptance කියන අපිට දැන් ටෙන්ඩර් එකක් අවෝඩ් වුණාම ටෙන්ඩර් එක අවෝඩ් කරනවා. හරිද? ඊළඟට කියායේ ටෙන්ඩර් එක අපි බාරගත්තා. බොන්ඩ් සබ්මිෂන් තියෙනවා. ඊළඟ ඇග්‍රීමන්ට් හදන්න ඕනේ. ඇග්‍රීමන්ට් සයින් කරලා ඊට පස්සේ වැඩේ ඔන්න යනවා. හරි. ඊට පස්සේ ඔන්න පාර්ට් පේමන්ට්ස් ඒ ඉන්ටරිම් පේමන්ට් ඇප්ලිකේෂන්ස් IPA කියලා කියන. ඊට තමයි ඒවා හදාන්නවා. ඒ දේවල් ටික යනවා. ඊළඟට ෆයිනල් පේමන්ට් ගිහිල්ලා මේන්ටනන්ස් පීරියඩ් එකක් වෙනවා. ඊට පස්සේ කම්ප්ලීෂන් සර්ටිෆිකේට් එක දීලා රිටෙන්ෂන් මනි කියන ඒවා රිලීස් කරලා දානවා. උඩ ඔය ටිකෙත් කිව්ස් කියන එක නෑ ඉන්න. මොකද letter of award acceptance performance bond හදනවා agreement sign කරනවා. ඔය ටිකෙදි කිව්ස් අනිවාර්යෙන්ම ඉන්නේ. ඊළඟට වැඩේ යනකොට ඒවා බලන්න එපා මෙෂර් කරන්න ඕනේ ඉන්ටරිම් පේමන්ට්ස් බිල්ස් පාර්ට් ටික පාර්ට් පේමන්ට් බිල්ස් තියෙන ඒවා හදන්න ෆයිනල් පේමන්ට් එක ලෑස්ති කරන ඒවා ඊළඟට මේන්ටනන්ස් පීරියඩ් එකෙන් පස්සේ සෙට් කම්ප්ලීෂන් සර්ටිෆිකේට්ස් හදන්න ඊට පස්සේ රිටෙන්ෂන් මනි අපි තියාගෙන ඉන්නවා ළඟ අපි ගාව ඒව රිලීස් කරන ඩොකියුමන්ට්ස් ලෑස්ති හදලා ඒවා අයින් කරලා කියන්නේ රිලීස් කරලා කොන්ට්‍රැක්ට් එකකින් සම්පූර්ණයෙන්ම කොන්ට්‍රැක්ට් එක ක්‍රොස් වෙනකම්ම QS කියන කෙනයි. එතකොට එයා ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේ ටෙන්ඩරින් ස්ටේජ් එකේ පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේ තුනේම QS කියන කෙනා එයාගේ රෝල් එක ප්ලේ කරනවා. එතකොට කෙටියෙන් කිව්වොත් ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එක කියලා කියන්නේ ටෙන්ඩර් අවෝඩ් එකට කලින් පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් එක කියලා කියන්නේ කෙනෙක්ව තෝරගෙන යා කොන්ට්‍රැක්ට් එක සම්පූර්ණයෙන් කරලා ඉවර වෙනකම්. මේ ටික තමයි පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් කියලා කියන්නේ. ඒක දෙන්නකම් තේරුණාද? දෙන්නකම් තේරුණාද? තාත් එක්කෙනෙක් ජොයින් වෙලා ඉන්නවා නේද? එයා මොනවා කරන කෙනෙක්ද? මේ චතුරංග කියලා ඉන්නේ එයා මොනවා කරන කෙනෙක්ද? ජොබ් එක මොනවා කරන කෙනෙක්? එහෙනම් නේද? මම නිකන් අහන්නේ දැනගන්න මොනවා කරලා ඉන්නේ කියලා දැනගෙන ඉන්න එපා එකයි. මෙසේජ් එකක් දාන්න මොනවා කරන කෙනෙක්ද කියලා. ජොබ් රෝල් එක. ඔයාගේ ජොබ් එක මොකක්ද කියලා. නැත්නම් එයා ජොයින් වෙලා ඉන්න විතරද? අනිත් අයට තේරුණාද?
ඔව් රෙකෝඩින් වෙනවා. කියන්නේ ක්ලාස් එක රෙජිස්ටර් වෙනවනේ නේද? රෙජිස්ටර් වුණා කට්ටියට රෙකෝඩින් එක හම්බ වෙනවා. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කියන්නේ මොනවද කරන්නේ? ෆීල්ඩ් එකේ කියන්නේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්ට ඒක මට දැනගන්න ඕනේ. එහෙම ඉන්නවනේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්, සර්වේ කෙනෙක්ට හ්ම්. හරි. හරි. අපිට ඊට පස්සේ අපි බලමු එක එක දැන් QS කියන කෙනාගේ දැන් කරන ඩියුටිස් කියන්නේ එක එක දේවල් එයා කරනවානේ. ඒ මොනවාද කියලා බලමු. නේද? දැන් ඉස්සෙල්ලා කිව්වාගේ අපි ගත්තොත් එයා මෙන් ෆීල්ඩ් කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ගැන හොඳටම නොලෙජ් එක. ටෙක්නොලොජි එක ගත්තත් කියන්නේ පර්ෆෙක්ට් නෙමෙයි මං කියන්නේ. හැබැයි යාට සාමාන්‍ය ඕන දෙයක් පුළුවන් වගේ කෙනෙක් තමයි QS කෙනෙක් කියලා කියන්නේ. කොස්ට් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට. හරිද? ඒක අපි ගත්තතින් ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේ මම මෙහෙම මේකේ කැලි දෙකකට කියනවා ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේදී QS ගේ ජොබ් රෝල් එක කියනවා පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේදී QS ගේ ජොබ් රෝල් එක කියනවා ඊට පස්සේ ක්ලයන්ට් ගේ QS ගේ ජොබ් රෝල් එකයි කොන්ට්‍රැක්ටර් ගේ QS ගේ ජොබ් රෝල් එකයි කියනවා නේද ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේදී පොදුවේ ගත්තතින් අපි පොදුවේම කියන්නේ ටෙන්ඩර් එකක් අවෝඩ් වෙන්න කලින් කියන්නේ කන්ස්ට්‍රක්ෂන් එකක් කොන්ට්‍රැක්ට් කෙනෙක්ට බාර දෙන්න කලින් පොදුවේ ගත්තාම QS කෙනෙක්ට තියෙන එයාගේ වගකීම් හිතමුකෝ අපි එහෙම කියන්නත් පුළුවන්. එයාගේ වගකීම් එහෙම ගන්න පුළුවන්. එයාගේ රෝල් එකේ මොනවද තියෙන ජොබ් රෝල් එකේ ගත්තොත් එයා මුලින්ම preliminary estimates හදන්න ඕනේ. preliminary estimates. preliminary estimates කියලා කියන්නේ නිකන් දල අවබෝධයක් ගන්න estimates හදන්න. ඊට පස්සේ documents finalize වෙනවනේ. ඒ උනාට පස්සේ preliminary estimates යන වෙලාවේ එයාට පුළුවන් දැන් client ගේ ගාව තියෙන බජට් එක තියෙනවා ඉස්සෙල්ලා මම කිව්වේ. එතකොට ඒකට අනුව එයාට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වගේ බජට් එක මෙහෙමයි ප්‍රොජෙක්ට් එක යන බජට් එක තියෙන ගානයි ප්‍රොජෙක්ට් එකේ ඩිසයින් එකයි ඒ දේවල් එක එයාට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරිද? එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ඒත් එක්කම එයාට තියෙන යාගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ කලින් දැන් කන්ස්ට්‍රක්ෂන් කරලා තියෙනවානේ. කලින් කන්ස්ට්‍රක්ෂන් කරලා තියෙද්දි ඒවට ගියපු කොස්ට් එක තියෙනවානේ. ඒ සිමිලර් ප්‍රොජෙක්ට්ස් පිළිගත්තොත් ඒවත් එක්ක කොහොමද දැන් මේ කරන්න යන බිල්ඩින් එක කියන්නේ කරන්ට් එකේ ඒක ඇත්තටම කොස්ට් ප්ලෑනින් එකක් වගේ. හරිද? කලින් කරපු ඒවයි දැන් එකයි අතර නිකන් බලනවා සසඳීමක් කරලා මෙන්න මෙහෙම තමා කියලා අපි එයාට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ඒක අපේ වගකීමක් වෙනවා. හරි. එතකොට කියන්නේ ඒක ටිකක් ඇත්තටම ටිකක් අර ගැඹුරින් යන එකක් කියන්නේ කොස්ට් ප්ලෑන් එකක් කරනවා කියන එක ලේසි නෑ. ඒතකොට කොස්ට් ප්ලෑනින් කරන එක ගොඩාක් අධ්‍යයනය කරලා කලින් කියන්නේ දැන් අපි ඒවට කියනවා අර මොකද්ද ටයිම් වැලියු කියන්නේ ෆැක්ටර්ස් ටයිම් ෆැක්ටර් ලොකේෂන් ෆැක්ටර් ඔය දේවල් බලලා ඒක හරිද කියලා දෙන්නේ එහෙම තියනවා හරිද ඊට පස්සේ දැන් ඔය ඒවට ඒකට කියලා දෙන විදිහට BOQ මේ ඩ්‍රොවිං ෆයිල් මේ ෆයිනලයිස් වෙලානේ තියෙන්නේ. ඒකට ඒකෙන් BOQ හදනවා. BOQ හදලා BOQ එක හදන එක යාගේ ලොකුම වගකීමක් කියන්නේ ඊට පස්සේ ටෙන්ඩරින් වලට ලෑස්ති වෙන්න ඕනේ.
දැන් මෙතන දැන් මේ BOQ එක හදන එකක් තියෙනවානේ. මේ BOQ එක හදන වෙලාවේ අපි ස්පෙસિෆිකේෂන් ඩිසයින් කරන්න ඕනේ. ස්පෙસિෆිකේෂන් ඩිසයින් කරන්න ඕනේ කියලා කියන්නේ දැන් එයාගේ අතේ තියෙන ගානේ හැටියට අපි කොයි වගේ කන්ස්ට්‍රක්ෂන් එකක්ද මේ යන්නේ කියන්නේ මොකද ඒකට කියන්නේ අපි කොයි හිතන්න ලේසියෙන් කිව්වොත් එහෙම මොන සිමෙන්තිද පාවිච්චි කරන්නේ කොයි වගේද ටයිල් මොන ටයිල්ද යූස් කරන්න ඕනේ අපි වයර් දානවා නම් මොන වයර් වලින්ද දාන්නේ හරි එහෙම අපි සෑන් ගන්න මොන සෑන්ද අර ඒ වගේ ඒ නිකන් කිව්වේ ස්පෙસિෆිකේෂන් කියලා සරල තේරුම ස්පෙસિෆිකේෂන්ස් වල වර්ග ගොඩක් තියෙනවා technical specification, prescriptive specifications, reference specifications එහෙම කී වර්ග කී තියෙනවා. ඒ වැඩක් නැහැනේ. අපිට දැන් තුඩු ස්පෙસિෆිකේෂන් එකක් කියන්නේ සාමාන්‍ය ඒකේ තියෙන දේවල් තමයි මොනවාද වැඩක් කරද්දී ඒකේ සේෆ්ටි එක ගැන ඒකේ මොකක් හරි ඩිෆෙක්ට් එකක් ආවොත් ඒක කොහොමද හදන්නේ ඒ හැමදේම ඉන්ක්ලූඩ් වෙනවා ස්පෙસિෆිකේෂන්. ඒතර ස්පෙસિෆිකේෂන් ඩිසයින් කරන එකත් මේ කන්ස්ට්‍රක්ෂන් අපි කරන කන්ස්ට්‍රක්ෂන් එක ඇතුලේ ඒක ඩිසයින් කරන්නත් ඕන QS කෙනෙක්. ඒතර අපි ලංකාවේ ගත්තාම අපි ඔක්කොම එක QS කෙනෙක් කරන ඊළඟ පිටරට ගියාම ස්පෙસિෆිකේෂන්ස් විතරක් හදන QS ලා ඉන්නවා. අර ඒ වගේ. අර අපි ඒ වගේ තැන්වල පිටරටවල් වල ගත්තාම අර එක කැටගරි එකකටම මේ කියන්නේ ඒක විතරක්ම කරලා ඉන්නවා. දැන් ගත්තොත් ඉතින් අපි එහෙම නෙවෙයිනේ අපි මෙහෙ හැමදේම වගේ බලනවානේ එක එක කෑලි බෑලි ගොඩක් සමහර කම්පැනිස් වල නම් ටිකක් ලොකු කම්පැනිස් වල ගත්තාම සමහර TDS එක විතරයි හදන්නේ. අර ඒ වගේ නැත්නම් ඉලෙක්ට්‍රිකල් පාර්ට් එක විතරයි එක්කෙනෙක් කරන්නේ. එහෙම දේවලුත් තියෙනවා. හරි. දැන් මේ සාමාන්‍යයෙන් අපි කතා කරොත් එහෙම QS කෙනෙක් ගත්තාම ප්‍රී කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේදී මේ ස්පෙસિෆිකේෂන් ඩිසයින් කරන්න ඕනේ. අර තියෙන බජට් එකේ ඒ දේවලුත් කන්සිඩර් කර. හරිද? ඊළඟට BOQ එක හදාගන්න කියවනේ. ඒතකොට BOQ එක හැදෙද්දී කොහොමද යන ලේබර් මටීරියල් ට්‍රාන්ස්පෝර්ට් ඔය දේවල් ඔක්කොම කන්සිඩර් කරලා තමයි මේ දේවල් හදන්න ඕනේ. BOQ එක ෆයිනල් වෙන්න ඕනේ. ඊට පස්සේ ওই ටික ඔක්කොම ඉවරුනාට පස්සේ ටෙන්ඩර් කරන්න යනවනේ. ටෙන්ඩර් කරද්දී ඒවට හෙල්ප් කරන එක කරන්නත් ඕනේ. QS. හරිද? ඒකත් තියෙන්නේ මේ QS ගේ ජොබ් රෝල් එක ඇතුලේ තියෙන. හරි. තව කෙනෙක් ජොයින් වෙලා ඉන්නවා. එයා මොනවා කරන කෙනෙක්ද? මම දන්නේ නැහැ ඔයාලා කොහොම රෙජිස්ටර් වෙලා ඉන්න ගැටේද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ එයා මොනවා කරන කෙනෙක්ද? එයා ගිහින් අයිනත් වෙලා ගිහින්. හරි. ඊළඟට පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් එක ගත්තාම පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් එක ගත්තාම එතනදී දැන් ඔන්න ටෙන්ඩර් එක දැන් අවෝඩ් වෙන එකක් නේ. ඔන්න දැන් ටෙන්ඩර් එක අවෝඩ් වුණා. ටෙන්ඩර් එක අවෝඩ් වුණාට පස්සේ ඔන්න බලන්න ඕනේ අර දැන් ස්පෙસિෆිකේෂන්ස් තියෙනවා, රේට්ස් තියෙනවා, ටයිම් පීරියඩ් ඒ කියන්නේ ෂෙඩියුල් එකක් තියෙනවා නේද? ඒ දේවල් වලට අනුව මේ වැඩේ කරගෙන යනවාද කට්ටිය? ඕක බලන්න ඕනේ. ඉතින් හරිද? මොකද දැන් අපි බිල් දාන්න එපා. ඒතකොට ඒ බිල් දානකොට ඒකට අදාළව දැන් කියලා තියෙනවා සමහර ඇග්‍රීමන්ට්ස් වල තියෙනවා බිල් එකක් දානකොට දාන්න ඕනේ කියලා එක වැලියු එකක්. නැත්නම් හැම මාසෙකටම සැරයක් බිල් එකක් දාන්න. නැත්නම් 3 මිලියන් වලට අඩුවෙන් බිල් එකක් දාන්න බෑ. 5 මිලියන් වලට අඩුවෙන් බිල් දාන්න බෑ. අර ඒ වගේ තියෙනවා. ඒතකොට බලන්න ඕනේ. අපි ස්පෙસિෆිකේෂන්ස් වලට ගියේ නැත්නම් එහෙම කලන්න වෙනවනේ. කන්සල්ටන්ට් කියවොත් ඒකට ස්පෙસિෆිකේෂන්ස් වලට ඒ දේවල් වලට නෑ යනවද මේ වැඩේ රේට් එක කියන්නේ රේට් එකත් එක්ක යනකොට අපිට වාඩුවක් නැද්ද ওই දේවල් අපි කොන්ට්‍රැක්ට් එක අවෝඩ් වෙලා රෙඩි කරගෙන යද්දි අපි බලන්න ඕනේ
හරි ඒක අපේ වගකීමක් වෙනවා. ඊට පස්සේ තව එකක් තමා දැන් අපි දැන් ඔය ප්‍රොජෙක්ට් ගත්තොතින් දැන් කන්ට්‍රැක්ටර්ස්ලා එක ප්‍රොජෙක්ට් එක කරනවා නෙවෙයි ගොඩක් ප්‍රොජෙක්ට් කරනවානේ. එතකොට එක දැන් මාසෙකට අපි කරක් තියනවනේ යාළගේ අපි මේ මාසේ මේ සයිට් එකට දෙන්නේ මේ amount එක වෙන් කරන්න. ඒතකොට ඒක ඇතුලේ අපි වැඩ කරන්න ඕන තියෙන දේ හිතන්නකො මෙටීරියල් සප්ලයි මෙටීරියල් වලට මේ මාසේ මේ සයිට් එකට මෙච්චරක් දානවා. ඒක ඕවර් ගියා කියන්නකො. එහෙම ගියොත් එහෙම අපිට බිල් එකෙන් ඒක අල්ලගන්න හිදී කොහොමද බිල් එක අපි කොහොමද හදාගන්නේ? අපි ඒව බලන්න ඕනේ. ඒක අපේ වගකීමක් වෙනවා. ඒ කියන්නේ අපේ අපිට එන බිල අඩුයි. අපිට සයිට් එකට මේ මාසේ අපි දාලා තියෙන වියදම් කරලා තියෙනවට වඩා අඩුයි. එහෙම වෙන්න බෑනේ. ඒකට අපි බලන්න ඕනේ ෆයිනෑන්ෂියල් ඇලොකේෂන් එක කොහොමද ඒවා වෙලා තියෙන්නේ. ඒක. හරි ඊට පස්සේ අපිට අපි දැන් බිල්ස් හදානානේ. අපි බිල් හදනවා, බිල් දානවා, බිල් දෙනවා, චෙක් කරනවා, CCTV ඒවා සර්ටිෆයි වෙනවා. ඒකට වේරියේෂන්ස් එනවා. ඒ කියන්නේ වැඩ වෙනස් වුණ දේවල් වෙනවා. ඒවා අපි සර්ටිෆයි කරන්න ඕනේ. ඒවා බලන්න ඕනේ. ප්‍රිපෙයාර් බ්ලාස්ටි කරන්න ඕනේ. වේරියේෂන්ස් හදන්න ඕනේ අලුතෙන්. ඒ දේවල් කරන්න ඕනේ වෙනවා. හරි. ඊට අමතරව අපිට තව මෙතන තියෙන වැදගත් කියන්නේ දැන් අලුත් එකක් තමයි ආබිට්‍රේටර් කෙනෙක් විදිහට ඉන්න පුළුවන් වෙනවා කියන එක. ආබිට්‍රේටර් කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ දැන් අපි ගත්තතින් අපි කන්ස්ට්‍රක්ෂන් කියලා කියන්නේ ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් කියවත් කොන්ට්‍රැක්ට් එකක් කිව්වොත් ඒක පාර්ශ්ව දෙකක් ඔයාලා මම දැන් අපිට ඔයාලයි මායි අතර මොකක් හරි කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා වගේ කියලා. ඒකට මාව ඔයාලා දන්නේ නැහැ. ඔයාලා ගැන මම දන්නේ නැහැ. එතකොට මෙතන මුදල් එක්ක යන එකක් නේ. සල්ලි එක්ක යන එකක් නෙමේක. ගනුදෙනුවක් නේ. මම වැඩේ කරලා දෙනවා. ඔයාලා සල්ලි වියදම් කරනවා. මම වැඩේ කරනවා. උතන මිස්අන්ඩර්ස්ටෑන්ඩින් තියෙන්න පුළුවන්. මොන හරි සර්ටිෆයි කරන දේවල් වල ප්‍රශ්න. ඒ දේවල් නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්න ඇති වෙනකොට ඒවා විසඳන්නත් එපා. එතකොට අපි හිතමුකෝ ඕක යනවා කෝට් එකට කියලා. කෝට් එකට යනවා කියලා කියන්නේ ඒ ප්‍රශ්නේ තව දිග්ගැසිලා යනවා. ඇත්තටම දැන් කෝට් එකට ගියපු එකක විසඳුමක් එන්න සෑහෙන කාලයක් යනවානේ. දැන් අපි ගත්තොත් මේ වගේ ප්‍රශ්න විසඳද්දි දැන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තැන් තමයි බිල් වලදී, වේරියේෂන් වලදී, ටයිම් එක්ස්ටෙන්ෂන් කියන්නේ කාලයක් දික් කරනවා අපි ප්‍රොජෙක්ට් වල වැඩ ප්‍රොජෙක්ට් එක ඩිලේ වෙනකොට ඒ දේවල් වලදී ඕවගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා තමයි ප්‍රශ්න ඇති වෙන තැන්. එතකොට අපිට පුළුවන් ඒ වගේ ආබිට්‍රේටර් කෙනෙක් විදිහට ඒවා ඒ ප්‍රශ්න විසඳුම්කාරකෙක් කරන කෙනෙක් විදිහට අපිට ඇක්ට් කරන්න පුළුවන් පෝස්ට් කොන්ට්‍රැක්ට් ඒ වගේ ස්ටේජ් එකකදී. හරි. එවිඩන්ස් දීලා අපිට පුළුවන්. දැන් ඔයතන ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ මුලින්ම නිගෝෂියේෂන්ස්. ඒකෙන් තියෙනවා මීඩියේෂන්, ඇජ්ටිකේෂන්, ආබිට්‍රේෂන් කියලා තියෙනවා. ඒතර ආබිට්‍රේෂන් කියලා කියන්නේ ඒ ප්‍රශ්නේ විසඳන්න තියෙන අන්තිම තැන. ඒකට අන්තිම තැන ඊට පස්සේ තියෙන්නේ කෝට් එක. කෝට් එකට යනවා කියලා කියන්නේ ලොකු වියදමක් යනවා. කොන්ට්‍රැක්ටර්ටයි කන්සල්ටි කියන්නේ ක්ලයන්ට්ගේ පැත්තටයි ඒ කියන්නේ එම්ප්ලොයර්ටයි දෙකොල්ලට. ඒ වියදම යන ඒකට කලින් නවතින තැනක් තමයි මේ ආබිට්‍රේටර් කෙනෙක් ගාව. ඒකට අපිට පුළුවන් ආබිට්‍රේටර් කෙනෙක් විදියටත් මේක වැඩ කරන්න. හරි. ඔය පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකේදී QS කෙනෙක්ට සාමාන්‍යයෙන් ජොබ් රෝල් එකකින් සාමාන්‍යයෙන් තියෙන දේවල් ටිකක්. ඊළඟට ගත්තොත් දැන් ඔය පොදුවෙන මං කිව්වේ දැන් කියලා දෙන්නේ QS කෙනෙක්
ක්ලයන්ට් QS කෙනෙක් විදිහට මොනවද තියෙන responsibilities contractor QS කෙනෙක්ගේ මොනවද තියෙන responsibilities හරි ක්ලයන්ට් අපි කියන එම්ප්ලොයි කියලා තමයි ඉතින් අපේ සාමාන්‍ය මේ හරියටම කිව්වොත් එම්ප්ලොයි හරි ක්ලයන්ට් QS කියනකට වඩා එම්ප්ලොයි QS කියන එක තමයි හරිය විදිය. හරිද? එයාගේ මොනවද තියෙන දැන් QS කෙනෙක් එතනමට කියන්න බෑ නේද? QS ලා වර්ග දෙන්නෙක් ඉන්නවා කියන එක දැන් අර තේරෙන්නේ ක්ලයන්ට් QS කියලා ඉන්නවා. කොන්ට්‍රැක්ටර් QS කියලා ඉන්නවා. එතනදී ක්ලයන්ට්ගේ QS වැඩ කරන්නේ ක්ලයන්ට්ගේ පැත්තට එයා මූලිකම ටික මුල්ම අධීරයට ඒවා ටික කරන්නේ ක්ලයන්ට්ගේ QS. පස්සේ කොන්ට්‍රැක්ටර්ගේ QS උයි දෙන්නම ආය පෝස්ට් කොන්ට්‍රැක්ට් ස්ටේජ් එකෙන් පස්සේ වගේ කරනවා. ඉන්නවා. රෝල් එකේ ඉන්නවා. හරි. මෙතනදී ක්ලයන්ට්ගේ QS එයා මුල්ම තැනට ගියොත් එහෙම ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් හැස්ති කරන්න ඕනේ. කියන්නේ BOQ හදනවා ඒව කරන්න ඕනේ. ඊළඟට ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් හදන්න ඕනේ. ඊළඟට ටෙන්ඩර් ඉවලුවේෂන් එකට සම්බන්ධ වෙන්න ඕනේ. ටෙන්ඩර් ඉවලුවේෂන් එකට සම්බන්ධ වෙලා රිපෝර්ට්ස් හදන්න ඕනේ ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටි එකත් එක්ක. ඊට පස්සේ ඇග්‍රීමන්ට් සයින් කරාම ඇග්‍රීමන්ට් සයින් කරන්න නම් ඇග්‍රීමන්ට්ස් හදන්න ඕනේ. හරිද? ඊළඟට ඕන වැඩ යනකොට සයිට් එක පටන් ගන්නවා. සයිට් එක පටන් ගන්නකොට ප්‍රෝග්‍රස් බලන්න ඕනේ, බිල් චෙක් කරන්න ඕනේ, මෙෂර්මන්ට්ස් ගන්න ඕනේ, ජොයින් මෙෂර්මන්ට්ස් ගන්න ඒවා කරන්න ඕනේ. ඊට පස්සේ ඒ බිල් ආවම බිල් චෙක් කරලා පේමන්ට්ස් ලෑස්ති කරන්න ඕනේ. ඊට පස්සේ කරන්න තව එකක් තමයි මේ යන අතරතුරේ කොස්ට් කන්ට්‍රෝලින් බලන්න ඕනේ ක්ලයන්ට්ගේ කියන්නේ ඕනර්ගේ එම්ප්ලොයිගේ කොස්ට් එක කන්ට්‍රෝල් කියන්නේ ඒ කියන්නේ එයාගේ බජට් එක තියෙනවනේ එකක් විදිහකට බජට් එකක් තිබ්බනේ ඒත් ඒකේ ඇතුළෙම අපි ඉන්න බලන්න ඕනේ හැම වෙලාවෙම කියන්නේ ගොඩක් පිටට පනින්න නැති වෙන කියන්නේ වේරියේෂන්ස් නම් ඒ දේවලුත් එන්න පුළුවන් ඒතර වේරියේෂන්ස් ආවම ඒකට කරන්න පුළුවන් කියන්නේ කොස්ට් ඕවරන් වෙන්නේ නැති වෙන්න කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කොස්ට් කටින් කොහොමද කරන්නේ කියලා හරියට බලලා ඒ අදාළ කියන්නේ ඒ තැන් වලට ඕන කියන්නේ ට්‍රික්ස් තියෙන්නේ ඒ දේවල් දාලා යාවර බජට් එක ඇතුළෙම තියාගන්න බලන්න ඕනේ. දැන් එක්සැම්පල් එකක් විදිහට එයා ක්ලයන්ට් කියනවා ටයිල් කරන්න ඕනේ කියලා. ඒකට එයාලා තියෙන බජට් එකේදී ටයිල් කරන්න ගියොත් එයාට වැඩි කරගන්න වෙන්නේ අනිත් වැඩ ටික. එතකොට කියන්න ඕනේ සිමෙන්ට් මොන් දාන්න කියලා. ඒ වගේ එක්සැම්පල් ඒ වගේ කොස්ට් කන්ට්‍රෝල් කරන එක හැන්ඩල් කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එම්ප්ලොයිගේ QS ගේ responsibilities වගේ. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එකේ QS ගේ responsibilities ගත්තොත් එයාගේ තියෙනවා දැන් ක්ලයන්ට්ගේ QS ඕන කියන්නේ එම්ප්ලොයි QS ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් එම ලෑස්ති කරනවානේ. දැන් ඔන්න මේ වෙනකන් එයා කොන්ට්‍රැක්ට් එකේ QS ට වැඩක් මොකුත් නැහැ. දැන් ඔන්න වෙනවා එයා දැන් ටෙන්ඩර් දැන් දානෝනේ ටෙන්ඩර්ස් පබ්ලිෂ් කරනවා. ඊට පස්සේ ඔන්න බලනවා අපිට අපේ කම්පැනි එකේ තත්ත්වෙට කියන අපේ කම්පැනි එක දැන් තියෙන තැන දන්නවනේ අපි. අපිට කොච්චරක් වත්කම් තියෙනවද ඒ දේවල් දන්නවනේ. ඒතකොට අපිට කරන්න පුළුවන් උපරිම කොන්ට්‍රැක්ට්ස් මොනවද? හොඳටම කරන්න පුළුවන් ඒවා මොනවද? දැන් අපි ගා දෙන රිසෝසස් වල. ඒතකොට අපි සූටබල් ටෙන්ඩර් එකක් බලලා ඒ ඩොකියුමන්ට්ස් ලෑස්ති කරන්න ඕනේ. ඊළඟට දැන් ඔන්නට හරියට බොන්ඩ්ස් ලෑස්ති කරන්න ඕනේ. අපිට ටෙන්ඩර් දැන් අවෝඩ් වුණා කියමුකෝ. අවෝඩ් වුණාට පස්සේ අපි ලෙටර් ටෙන්ඩර් ඇක්සෙප්ටන්ස් ලෙටර් එක ලෑස්ති කරගෙන එයාලා ඉල්ලනවා තව බොන්ඩ්ස් වර්ග. ඒතකොට මේ බොන්ඩ්ස් ටික හරියට දීලා ඊපස්සේ වැඩේ කරගෙන හරියට යන්න ඕනේ.
ඊට පස්සේ ජොයින් මෙෂර්මන්ට් ගන්න ඕනේ, බිල් හදන්න ඕනේ, වේරියේෂන්ස් හදන්න ඕනේ, වේරියේෂන්ස් ආවම අප්‍රූවල් ගන්න ඕනේ, වේරියේෂන්ස් වලට. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එකේ කොස්ට් කන්ට්‍රෝලින් එකත් කරන්න ඕනේ QS. මොකද එයා දැන් දන්නවා බිලේ මෙහෙමයි, අපි ගාන මෙහෙමයි. දැන් හිතන්නකෝ අපි කොන්ට්‍රැක්ටර්ස් දැන් ඉන්නවා. කොන්ට්‍රැක්ටර් ඉන්නවා. එයා ඉන්නවා. දැන් අපි බිල් එහෙම හදන්නේ. හිතන්නකෝ සබ් බිල් එකක් හදනවා කියලා. සබ් බිල් එක හදාගෙන ඉන්නකොට අපිට තේරෙනවා බිල නිකන් එයා දවසේ කරන වැඩ ප්‍රමාණයයි එයාගේ එක හරියන විදියක් නෙවෙයි වගේ තියෙන්නේ. හරි ඒ වගේ එයාගේ වැඩ ස්ලෝ නම් එතකොට වෙන්නේ මොකද්ද? අපිට කාලය මදි වෙනවා. ඊළඟට ටයිම් එක්ස්ටෙන්ෂන් වලට යන්න වෙනවා. ඒ වගේ මොනවද වෙන්නේ බලපෑම් ඊට පස්සේ එඩ්ඩි ගහනොත් ගැහුවොත් එහෙම ඒවට මොකද වෙන්නේ? ඔය හැමදේම බලලා කොස්ට් කොන්ට්‍රැක්ට් එකේ කොස්ට් එක කන්ට්‍රෝල් කරන ඒවා හරියට ලේබර් ඇලොකේෂන් කරන ඒවා කරන්න ඕන. කොන්ට්‍රැක්ට් එකේ QS. ඊට පස්සේ ඔය ඔක්කොම යනකොට දෙනවා ෆයිනල් බිල් එක. ෆයිනල් බිල් එක තියෙනවා. ඒකට උන ෆයිනල් බිල් එක හදලා ඒක සබ්මිට් කරන්න ඕන. ඔය තමයි සරලවම කිව්වොත් එයාගේ ජොබ් එක කියන්නේ. එයා කරන්න ඕන දේවල් වෙන්නේ. හරි. ඒ ටික හරි නේද? තේරෙන්නේ නැති නේද? ඇහෙනවනේ නේද? ඒ ටික තේරෙන්නේ නැතිනේ. ඊළඟට procurement ගැන කිව්වොත් අපි ඊළඟ පාර්ට් එකෙන් දැන් QS ගැන දැන් තේරෙන්නේ නැතිනේ QS කියන්නේ මොනවද තියෙන්නේ කියලා. ඔයාලා දන්නම දේවල් දන්නෙත් නෑ ඒක මම දන්නේ. ඊළඟට බලන්න අපි මේ කොන්ට්‍රැක්ට්ස් වර්ග මොනවද? අපි යූස් කරන ડોකියුමන්ට්ස් කොන්ට්‍රැක්ට් ડોකියුමන්ට්ස් කියන්නේ මොනවද? ඔන්න ඔය ටික තමයි ඊළඟට තියෙන්නේ. කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ මොකක්ද? කොන්ට්‍රැක්ට් නේ දැන් මේ ඔක්කොම කොන්ට්‍රැක්ට් එකක් කියලා අපි අදහස් කරන්නේ මොකක්ද? කොන්ට්‍රැක්ට් එකක් කියලා කියන්නේ අපි අපේ සර්විස් එකක් හරි සප්ලයි කරනවා. මොකක් හරි. හරි. දැන් මම ඔයාලට මමයි ක්ලාස් එකයි අතර තියෙන්නේ කොන්ට්‍රැක්ට් එකක් නේ. කියන්නේ මම දැන් මම ඔයාලට සර්විස් එකක් දෙනවා. යාළුවා මට ඒකට පේ කරනවා. ඒ වගේ එතකොට ඒක සර්විස් එකක් විදියට යන කොන්ට්‍රැක්ට් එක. හරිද? එතකොට කන්ස්ට්‍රක්ෂන් කියන එක සර්විස් එකක් විදියට යන කොන්ට්‍රැක්ට් එක. ප්‍රොකියුමන්ට් කියලා කියනවා. ඊළඟට සප්ලයි අපි මොනවාට හරි දෙනවා සල්ලි දෙනවා යාළුවා අපිට සප්ලයි කරනවා. සර්විස් එකක් ප්‍රොකියුමන්ට් එකක් කොන්ට්‍රැක්ට් එකක් වෙනවා. එතනදී වෙන්නේ තනි කෙනෙක්ගෙන් හරි මොකක් හරි ඉන්ස්ටිටියුට් එකකින් හරි අපි සේවයක් හරි සැපයුමක් හරි ලබා ගන්නවා. අපිට ඒ ගැන දැනුමක් නැහැ හැබැයි. දැන් ඔයාලගේ ඉන්ස්ටිටියුෂන් එකයි අතර තියෙන්නේ ඒ වගේ එකක් නේ. ඔයාලට ක්ලාස් එයාලයි දැන් ඔයාලා පේ කරනවා යාට සල්ලි දෙන්න කියලා ඔයාලා පේ කරනවා ක්ලාස් එකට ජොයින් කරගන්න කියලා. එයාලා ඔයාලට සර්විස් එකක් දෙනවා. එතකොට ඔයාලට මේ ගැන නොලෙජ් එකක් තිබ්බනම් ඔයාලා මේ සර්විස් එක ගන්න දෙන්නේ නැහනේ.
නේද? ඒතර ඒ වගේ එකක් විතරත් ඒ කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. දැන් හැබැයි ඔයාලට රූල්ස් තියෙනවා, රෙගියුලේෂන්ස් තියෙනවා. ඔයාලට කියනවා මේ වෙනකොට ඔයාලා පේමන්ට් එක කරන්න. ඊට පස්සේ පේමන්ට් එක කරාට පස්සේ ක්ලාස් එකේදී ජොයින් වෙන්න. අර ඒ වගේ රූල්ස් රෙගියුලේෂන්ස් තියෙන හැදේ පැත්ත මේ එග්‍රි වුණා. ඒකට සරලව කිව්වොත් දෙපාර්ශවයම එකගතාවයකට ඇවිල්ලා කිසියම් වූ තනි පුද්ගලයෙක්ගෙන් හෝ කිසියම් වූ තනි පුද්ගලයෙක්ට ආයතනයකට ඒ පිළිබඳ වඩා දැනුමක් ඇති තවත් තනි පුද්ගලයෙක්ගේ ආයතනයකින් නීති රෙගුලාසීන් වලට යටත්ව සේවයක් හෝ සැපයීමක් ලබා ගැනීම තමයි කොන්ට්‍රැක්ට් එකක් කියලා කියන්නේ. එතකොට මෙතනදී construction of a building එකක් හදන්න. building එකක් හදනකොට consulting construction company කුයි employee ඉන්නවා. It's a purchasing and moving machine. Consultancy service. Transport service. ඒ වගේ. ඒක තේරුණාද? ඒක තේරුණා නේද? ඒක තේරුණා නේද? contract එක කියන්නේ. හරි ඊට පස්සේ දැන් මම කියන්නේ construction contract types. හරිද? දැන් අපි ගත්තොත් construction වලදී පාර්ශව කීයක් වගේ ඉන්නවද? පාර්ශව කීයක් ඉන්නවද? කී දෙනෙක් වගේ මේකට ඉන්වෝල්ව් වෙන පාර්ශව? පාර්ශව ඉන්නවා මූලිකවම ගත්තොත් දෙන්නයි. හරිද? කොන්ට්‍රැක්ට්යි එම්ප්ලොයයි විතරයි ඇත්තටම පාර්ශව දෙක වෙන්නේ. ඉතින් ඒ වුණාට දැන් කන්සල්ටන්ට් කියන කෙනා උතන අතරමැදියෙක් විදියට ඉන්නවා. එයා වැඩ කරනවා. ඉතින් අර ක්ලයන්ට් වෙනුවට කියන්නේ එම්ප්ලොයව නියෝජනය කරනවා වගේ තමයි එයා ඒ කරන්නේ. එයා හරියට ඕන දේවල් එයා කියන්නේ කරන්නේ. හරිද? එයාට දැනුම දෙන්නේ උපදෙස් දෙන එක කරන්නේ. හරි? ඒකට මූලිකවම ගත්තොත් එහෙම පාර්ශව දෙකයි ඉන්නේ. මෙතන මේ කියන්නේ අපිට හම්බ වෙනවා කොන්ට්‍රැක්ට් වර්ග කීපයක් ඒ එක එක්කෙනා ක්‍රියා කරන විදිහ අනුව. යාලා කරන වැඩ යාලගෙන් ලැබෙන ප්‍රොජෙක්ට් එකට හම්බ වෙන දායකත්වය අනුව. හරි. ක්‍රම ටිකක් තියෙනවා. separated system, integrated system, management system, collaboration system කියලා. හරිද? ඒ කියන්නේ separated system එකට කියනවා traditional system කියලා, integrated system එකට කියනවා modern type කියලා, management system එකට කියනවා managers to controlling, collaboration system එකට කියනවා partnering කියලා. එතකොට මේකේ traditional system එක කියලා කියන්නේ එතන ඉන්නේ එක එක්කෙනා separately. හරිද? සෙපරේට් වෙන කියන්නේ ඉංජිනේර ඩිසයින් කරන කෙනා ඉන්නකො එයා BOQ එක ප්ලෑන් එක ස්පෙක් එක හදනවා එම්ප්ලොයි කරන්නේ එයාව හයර් කරන එක ඕන මම දැන් ඉන්නවා මම කෙනෙක් හයර් කරනවා මට මෙන්න මේ ප්ලෑන්ස් ටික මේ ටික අයිඩියාස් ටික දෙන ස්පෙක් එක හදන්න BOQ එක හදන්න කියලා කියනවා. එතකොට එයා ඔන්න එයා
අරයට එයාගේ ඕන කරන්න අවශ්‍යතාවය අරයට කිව්වා එයා ඩිසයින් කරන ඔක්කොම ටික. එයාගේ කැමැත්තට අනුව. ඊට පස්සේ එයා ආයක පාස් කරලා කොන්ට්‍රැක්ටර් කෙනෙක්ට රෙස්පොන්සිබිලිටි එක ගන්න කන්ස්ට්‍රක්ෂන් එක කරගෙන යනවා. ඒතර ක්ලයන්ට් ඉන්නවා වෙනම එම්ප්ලොයර් ඩිසයින් කරන ටික කරලා දෙනවා. එයා ඊට පස්සේ කිරීම කන්ස්ට්‍රක්ෂන් එක කරන්න කොන්ට්‍රැක්ටර් කෙනෙක්. ඒතර තුන් දෙනා තනියෙන් තමයි ක්‍රියා කරන්නේ. يعني වගකීමක් කියන එක තියෙන්නේ ක්ලයන්ට් අරයට වගකීම දෙනවා. එයා ඊට පස්සේ කොන්ට්‍රැක්ටර් වගකීම දෙනවා. ට්‍රැඩිෂනල් සිස්ටම් කියලා කියන්නේ. හරි. ඊළඟට ඉන්ටග්‍රේටඩ් සිස්ටම්. ඉන්ටග්‍රේටඩ් සිස්ටම් එකේ කියන්නේ ඩිසයින් ඇන්ඩ් බිල්ඩ් කියලා තියෙනවා දැන්. ප්‍රොජෙක්ට් වර්ග ඩිසයින් ඇන්ඩ් බිල්ඩ් ප්‍රොජෙක්ට්ස් කියලා. ඒකේ රෙස්පොන්සිබිලිටි එක සිංගල් පාර්ටි එකට. කියන්නේ ඩිසයින් එකයි කන්ස්ට්‍රක්ෂන් එකයි දෙකම කරන්නේ කෙනෙක්. හරි. ඒ කියන්නේ හිතන්නකො ඒක ටිකක් ලේසි ඩිසයින් කරන අයම කන්ස්ට්‍රක්ෂන් එක කරන එක. නැත්නම් එහෙම තව කෙනෙක් ඩිසයින් කරපු එකක් කන්ස්ට්‍රක්ෂන් කරන්න ගියාම ටිකක් ප්‍රශ්න වැඩි. ඒකට ලේසි ඇත්තටම ඩිසයින් කරපු එක. ඩිසයින් ඇන්ඩ් බිල්ඩ් කියන එක ලේසි කොන්ට්‍රැක්ටර් කෙනෙක්. ඒකට එයාට තමයි වගකීම සම්පූර්ණයෙන් යන්නේ. ඉන්ටග්‍රේටඩ් එකේ. ඊළඟට මැනේජ්මන්ට් සිස්ටම්. මේ සිස්ටම් ඕල්ට තමයි රෙස්පොන්සිබිලිටි කියන්නේ. කියන්නේ මම අපිම ඩිසයින් කරගෙන අපිම කන්ස්ට්‍රක්ෂන් එක කරගන්න. සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා හයර් කරන යන හැමදේම අපිම කරගන්න. අපිමයි කන්ට්‍රෝල් කරගන්න. හරිද? සිස්ටම් එකේදී කියන්නේ මෙතන පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. එතන මැනේජර්ස්ලා වගේ කියන්නේ මැනේජර්ස්ලා ඔක්කොම ඉන්න. කියන්නේ එක සම අදහස් කියන්නේ සම මට්ටමේ ඉන්න කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොගේම උපදෙස් එක්ක අදහස් ඒ දේවල් ඇතුළු තමයි මේ සිස්ටම් එකේදී වැඩ කරන්නේ. ඒතර මේක සාමාන්‍ය හොඳම සිස්ටම් එක කියලා කියන්නේ නොලෙජ් එක හැමෝගෙම සමානයිනේ. සමානයි කියලා කියන්නේ හැමෝටම නොලෙජ් එක තියෙනවා කරන්නේ මොකද්ද? යාලා බලන්නේ වැඩේ හරියට සක්සස් කරගන්න එක තමයි හැමෝම බලන්නේ. හරිද? ඒක සාමාන්‍යයෙන් හොඳම ප්‍රොජෙක්ට් ටයිප් එක කියලා කියන්නේ කොලැබොරේෂන් සිස්ටම්. කට්ටිය ක්‍රියා කරන විදිහ. හරි. එක්කෙනා වැඩ කරන විදිහ. දැන් මේ තියෙන්නේ පේමන්ට්ස් යන විදිහ. කොහොමද කොන්ට්‍රැක්ට් වල බෙදලා යන්නේ කියලා. ඒකේ තියෙනවා ලම්සම් කොන්ට්‍රැක්ට්, මෙෂර් ඇන්ඩ් පේ, ප්‍රයිම් කොස්ට් ප්ලස් එහෙම කිය මේ වර්ග කීපයක් තියෙනවා. හරිද? ඊට දැන් කියලා දෙන්න යන්නේ ඒවා කොහොමද වෙන්නේ කියලා. ඒකට මේ ලම්සම් කොන්ට්‍රැක්ට් කියන එකේ ස්පෙක් අනුව approximate BOQ එකක් කරන නැත්නම් BOQ එක අනුව measure and pay approximate quantity BOQ schedule rate ඔය විදිහට කෑලි බෙදලා තියෙනවා. දැන් අර කිව්වනේ කොන්ට්‍රැක්ට් වර්ග මුලින් කිව්වනේ එක විදිහක් සිස්ටම් ටික කොන්ට්‍රැක්ට් වර්ග කියලා. ඒ වයි ඔය පේමන්ට් යන විදිහයි කියලා කොන්ට්‍රැක්ට් වර්ග කිව්වා. එහෙම කොන්ට්‍රැක්ට් වර්ග කොන්ට්‍රැක්ට් මෙතඩ්ස් වෙනස් වෙන්නේ කියන්නේ එක වර්ග විදිහට වෙනස් කරලා ගන්න මොනවද බලපාන්නේ මොනවද ෆැක්ටර්ස් එහෙම වෙනස් වෙන්න ඇයි එහෙම වෙනස් වෙන්නේ ඒකේ දෙන ඒවා තමයි ඉකොනොමිකල් and මාකට් ඇස්පෙක්ට්ස්. ඒ කියන්නේ දැන් අපි කුට්ටි මුදල් කොන්ත්‍රාත්තුවකට යනවද රේට් විදිහට යනවද එහෙම කියලා තීරණය කරන්නේ ඒ තියෙන සමාජයේ තියෙන දැන් මාකට් එකේ විදිහ අනුව තීරණය කරන්න පුළුවන්. පාවිච්චි කරන ටෙක්නොලොජි එක අනුව.
එහෙමත් නැත්නම් ගවර්න්මන්ට් එක යූස් කරන එක එක පොලිසිස් එක එක කාලවලට එක එක යාළගේ තියෙන රූල්ස්. ඒතකොට ඒ දේවල් වලට සාපේක්ෂව මේක වෙනස් වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන කොන්ට්‍රැක්ට් ටයිප් එක මොකක්ද කියන්නේ. හරිද? සෝෂල් කල්චරල් රෙස්පෙක්ට් සමහර විට ඒක කරන් යන විදිය දැන් ඒ සමාජවල තියෙන එක එක බලපෑම් එක කියන්න පුළුවන් අපි යන්නේ ඩිසයින් මේ සෝරි ලම්සම් එකට හොඳයි ඒක ඒ වගේ දේවල් තීරණය වෙන්න පුළුවන්. හරි එක එක මේ වගේ ඒ කියන්නේ මේ වගේ ඒවා නිසා තමයි අපි පාවිච්චි කරන කොන්ට්‍රැක්ට් මෙතඩ් එක වෙනස් වෙලා යන්නේ. නේ types of contracts. දැන් අපි බලමු එක එක කොහොමද කොන්ට්‍රැක්ට්ස් වල ඒ වෙන්නේ කියලා. හරිද? lump sum fixed lump sum fixed contract. මේක කොන්ට්‍රැක්ට් ටයිප් එකේ තේරෙනවද මම කියන්නේ? තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. දෙන්නයි දැන් ඉන්නේ. තේරුණාද කියලා දුන්නේ? lump sum fixed contract කියන්නේ ගානකට අපි ඇග්‍රී වෙනවා. හරි මේ ටයිප් කන්ස්ට්‍රක්ෂන් වල යන විදිහක් තියෙනවා එක ඩිසයින් කරනවා දැන් ඩ්‍රෝවින්ග්ස් තියෙනවා ස්පෙસિෆිකේෂන්ස් තියෙනවා ක්ලයන්ට් දුන්න නේද ඒකට එයා කියනවා ස්පෙસિෆික් ටයිම් පීරියඩ් එකක් මට මෙච්චර කාලෙකින් මේක ඕන හරි ඒකට යාන් ෆික්ස්ඩ් amount එකක් කියනවා මේ ගාන මේ වගේ ගානකට දැන් ඇග්‍රී වෙනවා දෙපැත්තම මාස 6ක් ඇතුළත කෝටි 2.5කට මේ වැඩේ කරනවා. හරිද? එයා කියන්නේ කෙලින්ම ගානට ඇක්ටිව් වෙන්නේ. යාට BOQs ඒවා මොනවද කරන්නේ හැබැයි අපි BOQ එකක් හදලා බලන්න ඕනේ ලම්සම් එකට යන්න කලින් BOQ එකට එම හදාලා ඊට පස්සේ ෆික්ස් කරන්න පුළුවන්. BOQ ලම්සම් කොන්ට්‍රැක්ට් එකට යන්න පුළුවන්. කියන්නේ BOQ එක තියෙනවා. ඊට පස්සේ ඒකේ පේමන්ට් යන්නේ ලා. ඒ කියන්නේ පේමන්ට් එක කෑලි වලට කියා කට කර යන්නේ. දැන් බිලින් විදිහට යන්නේ නැතුව. හරිද? ඔය ඩීටේල් එස්ටිමේට් එකක් අතරම necessary නෑ එතන. drawing specifications එක බලලා drawing එක බැලුවා. තියෙන විදිහ බැලුවා specifications මොනවද කියලා බැලුවා. ගානකට ඇග්‍රී වුණා දෙපැත්තම. මෙන්න මෙච්චර කාලෙකින් මේ වැඩේ අපිට ඕනේ කිව්වා. අපි වැඩේ කරා. ඒවා. හරි. ඊළඟට item rate or unit price filter. මේකේ තියෙන්නේ අපි ගාන එක රේටර් එක. දැන් බලන්නකො සබ් කොන්ට්‍රැක්ට්ස් ගත්තාම එහෙමනේ නේද? ගණන් වලට කියනවා කොලම් අඩියක් මෙච්චරයි. 9 කොලම් එකට මෙච්චරයි. ප්ලාස්ට් එක මෙච්චරයි. බ්‍රික් වර්ක් එක 9 inch thick බ්‍රික් වර්ක් එක මෙච්චරයි. 6 inch එක මෙච්චරයි. බේස් එකක් කොන්ක්‍රීට් කරන්න එක්ස්කේවේෂන් කළත් 3.5 බේස් එකට මෙච්චරයි. 4 බේස් එකට මෙච්චරයි. ඒ වගේ තියෙන්නේ. item rate or unit price with අපි ඒවට එක සේවර activities at construction එක කඩා ගන්න කෑලි back filling කියන්නේ මෙච්චරයි ගන්න back filling එකට මෙච්චරයි script එකට මෙච්චරයි එහෙම ගණන් වලට වෙන් කර ගන්නවා කෑලි කඩනවා වගේනේ ඊට පස්සේ ඒ හැම එකකම නේ rate එක fix වෙලා තියෙනවා ඒක වෙනස් වෙන්නේ නැහැනේ ඊළඟට contractor ගෙවන්නේ එයා ඊට පස්සේ කරලා තියෙන quantity එක check කරා measure කරා pay කරා කිසි ප්‍රශ්නයක් නැහැ pay කරනවා දෙනවා යාට pay කරනවා measure කරා pay කරනවා ඊළඟට cost plus contract එක cost plus contract එකේ තියෙන්නේ මෙතනදි කරන්නේ contractorට pay කරනවා actual work performance එක හරිද එයාට ඇත්තටම වැඩේට කියපු ගාණ හරිද ඊළඟට මුලින්ම ඇග්‍රී වෙනවා මොකක් හරි ගාණ. ඔයා මේ වැඩේ මෙහෙම මට ඔයාට මම සම්පූර්ණයෙන් ගාණ ගෙවනවා. ඔයා මට මේ වැඩේ කරලා දෙනවට මම ඔයාලට රුපියල් 50000ක් වැඩියෙන් දෙනවා. ඔයාට.
එහෙම නැත්නම් ඔයාට සම්පූර්ණ වැඩේට යන ගාණෙන් 100ට මෙච්චරක් මම ඔයාට දෙනවා. ඒ කියන්නේ 100ක් ඔයා වැඩ කරලා තිබ්බොත් මම ඔයාට 110ක් දෙනවා. percentage එකක්. එයාලා agree නේද? ඒක මොටිවේෂන් එකක් වගේ. එහෙම දෙනවා කියලා කිව්වහම එහෙම කරා. එතන මේ ක්‍රමයේ ඇත්තටම වාසි. දැන් ෆික්ලම් කොන්ට්‍රැක්ට් එකක් ගත්තොත් ගානකට එග්‍රී වෙනවා කියලා. ඒක ගත්තොතින් ක්ලයන්ට් ඔබ කොන්ට්‍රැක්ටර් දෙන්නම ලාභ පාඩු දෙපැත්තම සමබරයි. ඒ දන්නවද? ගානකට එග්‍රී වුණාට පස්සේ කොන්ට්‍රැක්ටර් වෙනස් කරන්නත් බෑ ගණන් වැඩියෙන් කිව්ව. ක්ලයන්ට් කරන්නත් බෑ ගාන අඩුවෙන්. එහෙනම් අයිටම් ප්‍රයිස් යන යුනිට් ප්‍රයිස් මෙතඩ් එක ටිකක් ෂේප් වෙනවා. හරිද? කොස්ට් ප්ලස් එක ගත්තාම ඇත්තටම හොඳයි ඒක. ඒකට early completion මේක කියන්නේ එයාලා බලනවා වැඩි හොඳට මට කරලා දෙන්න ඕනේ මට දෙනවා කියවනේ මෙම ගාන. හැබැයි හොඳට කරන්න ඕනේ. එයාලා සැටිස් වෙන්න කරන්න එපා. good quality සේව තියෙනවා. අනිත් එක කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කිව්වනේ සම්පූර්ණ වියදම දෙනවා කියලා. ඊට අමතරව කරන වැඩවලටත් ඒවා දෙනවා කියලා තියෙන්නේ. කියලා එන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන පුංචි ප්‍රශ්නයක් වෙන්නේ මුලින් අපි දන්නේ ඇත්තටම කොස්ට් එක කොච්චර කියයිද කියලා. දැන් යම්සම් එකේ ගත්තාම අපි දන්නවනේ දැන් මේ වගේ ගාණක් අපි මේකට ඇලොකේට් කරන්න ඕනේ කියලා මේ වැඩේට. මම මේකේ දන්න ඇලොකේට් කරන්න එහෙම කොච්චරක් යනවද කියලා. මුලින්ම අපි දන්නේ නැහැ. ඒක ටිකක් පුංචි ප්‍රශ්නයක්වත් නෙවෙයි ටිකක් ලොකු ප්‍රශ්නයක්. හරි. ඊළඟට BOQ contract command type එක තමයි finalized උන plan එක design එක ඒ ටික අරගත්තා. BOQ එක හදනවා agreement එක ඊට පස්සේ parties දෙකත් එක්ක ගිහිල්ලා කියන්නේ tender procedure ගිහිල්ලා BOQ එකේ ඒව දාලා ඒ කොමඩ ෆයිනල් වෙලා රේට්ස් වලට ඇග්‍රී වෙලා ඒක ඇක්ටිවිටීස් වලට කොහොමද රේට්ස් යන්නේ කියලා එහෙම දාලා වැඩේ කරගෙන යන්න. BOQ contract. ඒකේ වෙන්නේ එක තමයි so totally මෙච්චර ගාණක් යනවා කියලා දන්නවා. එක එක item එකේ තියෙන quantity මොනවද කියලා දන්නවා. ඒකේ rate කොහොමද කියලා නේ ඔක්කොම දන්නවා. හරි BOQ contract එකක් තියෙන වාසියක්. ඊළඟට schedule contract කියලා එකක් තියෙනවා. ඒ schedule contract කියලා කියන්නේ maintenance type එකේ කියන repair maintenance ඒකට suitable contract type එකක්. එතනදී අර measure කරන්න බැරි ඒවට අර scattered වෙලා තියෙන ඒවා items පේනවනේ crack වෙලා තියෙනවා. ඒක කීයක් යනවා 50000ක් කරලා දෙන්න. මට දෙන්න ඒක plaster කරලා දෙන්න 50000. හරි ඒ වගේ ඒ type වල ඒවට තමයි schedule contract කියන්නේ. හරිද? ඒක ටිකක් හරියට item unit price තියන්නේ අර ගානකට ඇග්‍රී වෙලා යන්නේ. ඒ වගේ. ඒකට වැඩේ කරාම එයාට අදාළ payment එක කරනවා. ඒ විදිහට තමයි schedule contract yeah. ඔය තමයි contract types වෙන්නේ. ඒ ටික තේරුණාද පැහැදිලිද? හරි. ඊළඟට ඉතින් නම් tendering part එකේ ටිකක් තියෙන්නේ මේ tender documents ටික නම් කියලා දෙන්න ඕනේ tender කොටසත් එක්ක. කමන්නේ. contract documents ටිකත් ඒකත් එක්ක යන්න ඕනේ. මේක tendering කියන ඊළඟ දවසට අදාළ slide එකක් එන්නේ. මේ variations කියන එක මම අන්තිම දවසේ කියලා දෙන්නම් slide එක.
ෆ්ලක්චුවේෂන්ස් තියෙනවා. හරිද? හරි. මේක ගත්තොත් දැන් අපි කොන්ට්‍රැක්ට් එකක් දැන් BOQ හදනවා ඔක්කොම කරනවා. එතනදී ඊළඟට දැන් BOQ එක හදලා අපි කෙනෙක්ව තෝරගන්න යනවා. එතකොට තමයි අපි ටෙන්ඩර් කරන්නේ. ටෙන්ඩර් කරන්න යද්දී අපිට හදන්න වෙනවා ડોකියුමන්ට්ස් ටික. හරිද? ටෙන්ඩර් කරන්න කලින් ටෙන්ඩර් එක දානවා කියන්නේ මොනවද හදන්න දෙන ડોකියුමන්ට්. මුලින්ම ටෙන්ඩර් නෝටිස් එක අපි හදාගන්න ඕනේ. හරිද? ටෙන්ඩර් නෝටිස් එක හදලා ටෙන්ඩර් ෆෝම්ස් තියෙනවා. ඊට පස්සේ ස්පෙસિෆිකේෂන්ස්. මම කිව්ව කොහොමද සයිට් කන්ස්ට්‍රක්ෂන් එක කරන් යන්නේ කියලා ස්පෙસિෆිකේෂන්ස්. කියන්නේ අපි දෙන්න ඕනේ කොන්ට්‍රැක්ටර් කෙනෙක් තෝරනකොට යාලට මොනවද මේ කරන්න අපේ ස්පෙસિෆිකේෂන්ස් කියලා ඒව අනුව යාලා රේට් කරන්න ඕනේ. ඒ ඉන්විටේෂන්ස් ටු බිඩ් ෆෝම් එක අන්ප්‍රයිස්ඩ් BOQ කියන්නේ අපි ප්‍රයිස් කරන්නනේ දෙන්න ඕනේ. ඒ කියන්නේ ක්වොන්ටිටි එක තියෙනවා යුනිට් එක දෙනවා රේට් එක විතරයි හිස් රේට් එකේ amount එක. ඊළඟට ෂෙඩියුල්ස් මොනවද කියන එකයි ඩ්‍රෝවින්ග්ස් ටිකයි. ඔය ටික දුන්නාම තමයි අපිට අර කට්ටිය 100ක් 200ක් හරි ඉන්න 10 15 හරි යාළගේ රේට්ස් හරියට බලලා කල්පනා කරලා අපිට දෙන්නේ. ඒකට ඔය ටිකට කියනවා අපි ටෙන්ඩර් ડોකියුමන්ට්ස් කියලා. හරිද? දැන් ටෙන්ඩර් ડોකියුමන්ට්ස් ඔය ටික වරගෙන අපි ෆිල් කරලා අයව සබ්මිට් කරලා ඒ වෙන ටික මම ඊළඟට අපිට කියනවා. මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි. ඔය ටික කොහොම කරාට පස්සේ කෙනෙක්ව දැන් ඔන්නේ ඉවලුවේට් ටෙන්ඩර් එක බලලා ඉවලුවේට් කරලා කෙනෙක්ව තෝරගන්න. කෙනෙක්ව තෝරගත්තට පස්සේ අපිට කොන්ට්‍රැක්ට් ડોකියුමන්ට් කියලා ඔෆිෂියලි හැදෙන ටික තමයි මෙන්න මේ ටික. ඒ කියන්නේ ඇක්සෙප්ටන්ස් ලෙටර් එක. memorandum of understanding ඒක තියෙනවා. දැනගන්න අවශ්‍ය කරුණු තියෙන ඒවා conditions of contract, bid form, priced කරපු BOQ එක, contract drawing එක, sign කරපු agreement එකයි, site එක දැන් කරගෙන යන්න පටන් ගන්න කියන්නේ specifications ටිකයි. ඔය ටික අපි තියාගන්නවා contract documents විදිහට. එතකොට අපි arbitrations තරම් කෙනෙක් මොනවාරි disputes ආවොත් ඒවා විසඳ ගන්න ප්‍රශ්න ආවොත් ඒවා විසඳ ගන්න ඔය හැම දෙයකටම පාවිච්චි කරනවා මේ contract documents ටික. අපිට මේ ටික අවශ්‍ය වෙනවා. මේ දේවල් ඉස්සරහට contract එක නීත්‍යානුකූලව නීතියට අනුව වැඩ කරගෙන යනකොට අපිට මේ ටික ඕන වෙනවා. මේ තමයි මේ documents ටික අපිට සැරින් සැරේ ඕන වෙන්න පුළුවන්. conditions of contract කියන එක නම් අනිවාර්යෙන් ඕනේ. මොකද අපි කන්ඩිෂන්ස් වලට එකඟ වෙලා වැඩ කරනවනේ. ඒකට අපි මොන හරි අපිට වැඩ කියන්නේ කොන්ට්‍රැක්ට් එක පැත්තට වාසියක් එනවා නම් හරි බැරන්. කියන්නේ අවාසි දේවල් වෙනවා නම් නැත්නම් ක්ලයන්ට්ගේ පැත්තට එම්ප්ලොයිගේ පැත්තට අවාසියක් වෙනවා නම් කියන්නේ අකටයුත්තක් වෙනවා නම් ඒ හැම දෙයකටම conditions of contract කියන එක ඉස්සරහට දාගෙන අපිට ඒ වගේ තියෙන clauses බලලා මේක මෙහෙම තියෙන නිසා අපිට මෙහෙමයි කියන්නේ එවිඩන්ස් විදියට දීලා අපේ වැඩේ දෙපැත්තටම හානි වෙන්නේ නැති වෙන්න කරගෙන යන්න පුළුවන්. ඒව තමයි contract documents වෙන්නේ. හරි. මේ ටික ඉන්නේ tendering part එකට මම ඒක ඊළඟ දවසෙම කියලා දෙන්නම්. හරිද? කොහොම දැන් වැඩ කරගෙන යනවනේ. වැඩ කරගෙන යනකොට අපි දැන් ඔය contract වර්ග තිබ්බනේ. ලම්සම් මොනම contract තිබ්බනේ. ඕවගේදී අපි දැන් පහුගිය දවස්වල දැක්ක එකක් නේ material වල ගණන් නැසුණා මතකද කොරෝනා කාලේ ඒක ලොකුවට මුනේ ඒ කාලේ. එහෙම නැත්නම් සාමාන්‍ය ඒ කාලේ ස්පෙෂල් කේසස් ඒත් සාමාන්‍ය price fluctuations තියෙනවා price escalations price escalation කියලා කියන මිල විචලනය. නේද? ඒ කියන්නේ සමහර ඒවා බලන්න මිල අඩු වෙනවා සමහර ඒවාගේ මිල වැඩි වෙනවා. එතනදී අපිට හම්බ වෙනවා CAD එකකින් ෆෝමියුලා එකක් දීලා තියෙනවා අපි ඩෙවලොප් කරලා කැල්කියුලේට් කරන්න කොච්චරක්ද ෆ්ලක්චුේෂන් amount එක කියලා. අදාළ කියන්නේ materials කීපයක් තියෙනවා. ඒවට fluctuation වෙන්න පුළුවන්. ඒ labor plant ඒවට කොහොමද වෙනස් වෙන ඒවා කැල්කියුලේට් කරන්න කියලා. හරිද? ඒකට මම මේ fluctuations ගණන් හදන්නේ ඔයාලට මම note එකක් තියලා ඒක share කරන්න. හරිද? ඒකට අනුව ඉන්ඩිසස් සිඩා එකේ ටැඩ් එකේ ඉන්ඩිසස් තියෙනවා. හරිද? ඒ ඉන්ඩිසස් වලට අනුකූලව අපි හදා ගන්න ඕනේ ඒ ෆෝමියුලා එකට දාලා ටෝටලි කියන්නේ සම්පූර්ණයෙන් මෙතන හිතන් සිමෙන්ට් කියලා සිමෙන්ට් වලට උන නිවිචලනේ බලා ගන්න අපි පාවිච්චි කරන
ප්‍රොජෙක්ට් එකේ ටයිප් එක මොකක්ද කියලා බලලා ඒකට අනුකූලව ඉන්ඩිසස් වෙනස් වෙනවා. හරිද? ඒ ෆෝමියුලා එකට ටෝටල් ක්වොන්ටිටි එක හදලා සිමෙන්ති කොච්චරක්ද ඒ කියන්නේ ෆ්ලක්චුවේට් උනේ කොච්චරද කියලා බලලා ඒක ෆෝමියුලා එකට දාලා කොච්චරද ඒ ෆ්ලක්චුවේට් උන amount එක කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට ෆ්ලක්චුේෂන් amount එක හදා ගන්න පුළුවන්. මෙතන සරලව ගත්තොත් එහෙම ලොකටි වැඩි මිලමික් වැඩි වුණ ගණන් ඒවා තියෙනවනේ දැන්. ඒවා ඩිස්කස් කරලා කරගෙන යනවා නම් කලින් සිමෙන්ට් ගත්තේ කීයටද ඒ ක්වොන්ටිටි එක කොච්චරද ඊට පස්සේ ඕවර් ගියේ කොච්චර ක්වොන්ටිටි එකක් අපිට ඕවර් ගියාද ඒ කියන්නේ ඕවර් ගියපු ගාන අපිට ගන්න පුළුවන් වෙනවා ක්ලයන්ට් එක කතා කරගෙන. හරිද? ඒක ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකේ මොකුත් ෆ්ලක්චුේෂන් ගැන තිබුණ නැත්නම් ඒ කියන්නේ කිව්වොත් ඒ කියන්නේ එන්ටර් කරලා තිබ්බනම් ඇග්‍රීමන්ට් එකේ ප්‍රයිස් ෆ්ලක්චුේෂන්ස් කන්සිඩර් කරන්න එපා කියලා එනම් කරන්න දෙයක් නැහැ. හැබැයි ෆ්ලක්චුේෂන් වලදී දෙනවා කියන එක ක්ලාස් එකක් කොහොම හරි ඇග්‍රීමන්ට් එක අස්සේ තියඹා ඒක දෙපැත්තටම වාසියක් වෙනවා. හරිද? ඔය ටික තමයි ඔයාලට මට අද කියලා දෙන්න තියෙන්නේ. මේ ටික තේරුණාද? මොනාරි අහන්න තියෙනවද කියලා දුන්නේ පැහැදිලිව තේරුණාද? හ්ම්. අනිත් එක්කෙනාට එහෙම නැති නේද? මට කියන්න බෑ ලම්සම් කොන්ට්‍රැක්ට් වලදී ඔය ක්ලයන්ට් කොන්ට්‍රැක්ට් එහෙම ෆ්ලක්චුේෂන් එකක් වෙයි කියලා හිතලත් තමයි ඔය ලම්සම් එකට ඇග්‍රී වෙන්නේ. يعني amount එකක් ෆික්ස් කරගන්න එහෙම ඉක්කුත් ඔළුවේ තියාගෙන. හ්ම්. අනිත් එක්කෙනාට තේරෙනවද? කරන්න මොනාරි අහන්න තියෙනවද? 9:00 ඉවර කරන්න ඕනේ වැඩ ඉතින් කරන්න තියෙන ටික කරලා ඉවරුණාම මේ ඉවර කරනවානේ. මොනාරි අහන්න තියෙනවද? ඔයාලා රෙකෝඩින් එක හම්බ වෙයි. ඒ කියන්නේ ජොයින් වුණා හරි නැතුව හරි රෙකෝඩින් එක වලට හම්බ වෙනවා ක්ලාස් එකේ. එහෙනම් මම නවත්තන්නද? මොනවත් ඔයාලා කතා කරන්නෙත් නැහැ. අවුලක් නැත්තම් ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? හරි. එහෙනම් රෙකෝඩින් එක හම්බ වෙයි. Thank you.